තෙරුවන් සරණයි සියලු දෙනාටම අද 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ 2 වෙනිදා බ්‍රහස්පතින්දා දිනේ උදේ 8:30ට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ ප ဋ ාණ ප්‍රකරණේ පඤ්ඤ විභංග වාරය පිළිබඳව සාකච්ඡාව. අපි මේ 3 වෙනි සාකච්ඡා වාරය තමයි අද පවත්වන්නේ. අපි ප්‍රථමයෙන්ම තෙරුවන් නමස්කාර කරලා සාකච්ඡා වාරය ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චප්පන්න රංසියෝ නීලපීතා රත්සේතා මංජිට්ඨාච පබස්සරම් තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ප ဋ ාණ ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක අතිපූජනීය අවසරයි කොරතර වෙස්සුබු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි අපි මේ ධර්ම පන්ති පවත්වන්නේ. මේ ප ဋ ාණ ධර්ම සභාවෙන් පවත්වන ඒ ධර්ම පන්ති වලට සම්බන්ධ වුණ ඔබ සියලු දෙනා ඊටාම් ගෞරව ආදරයෙන් ප ဋ ාණ ධර්ම සභාව විසින් පිළිගන්නවා. අපි මේ සාකච්ඡා කරන්නේ පඤ්ඤ විභංග වාරය. අපි පඤ්ඤ විභංග වාරය කියනකොට අපි දන්නවා කුමක්ද මේ අදහස් කරන්නේ. මම ඒක නැවත පොඩ්ඩක් මතක් කරගෙන යන්න. අපි මේ යන්නේ කොහාටද කුමක්ද කරන්න යන්නේ කියන එක පැහැදිලි කරන්න. ප ဋ ාණ මහා ප්‍රකරණය දැක්කහම අපි දන්නවා සූවිසි ප ဋ ාණයක් දේශනා කළා තියෙනවා. සූවිසි ප්‍රත්‍යක් අනුසාරයෙන් සූවිසි ප ဋ ාණයක්. තර සූවිසි ප ဋ ාණේ අපි දන්නවා තික ප ဋ ාණ, දුක්ඛ ප ဋ ාණ, තික දුක්ඛ ප ဋ ාණ, දුක්ඛ තික ප ဋ ාණ ආදී ඒ ප ဋ ාණ අනුලෝම වශයෙන්, පච්චනීය වශයෙන්, අනුලෝම පච්චනීය වශයෙන්, පච්චනීය අනුලෝම වශයෙන් විග්‍රහ කරගෙන යනකොට අපි මුලටම ලැබෙන්නේ ත්‍රික ප ဋ ාණය. ත්‍රික ප ဋ ාණ අතරින්මුත් ත්‍රික ප ဋ ාණ බොහෝ ගණනක් තියෙනවානේ. ත්‍රික වාර තින්කේ කුසල තික ප ဋ ාණය තමයි අපි මේ සාකච්ඡා වාරයට අරගෙන තියෙන්නේ. තික ප ဋ ාණේ කුසල තික ප ဋ ාණේ සහ තමයි බොහෝසේ ප ဋ ාණ ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒතර කුසල තික ප ဋ ාණේදී අපි දකිනවා මේක විභාග කරන යම්කිසි ක්‍රමයක්. ඒ විභාග කරන ක්‍රමය තුලින් අපි ඉදිරියට යනවා. අපි එතකොට මේ සාකච්ඡා වාරයේ කරනවා ප ဋ ාණ නිर्देश වාරයේ පරිපූර්ණ නොකරපු මහත්මයෙකුට උනත් මේක තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට. එතකොට අපි ප ဋ ාණ ප්‍රකරණයේ පිළිබඳව කෙටි විස්තරයක් පළවෙනි දවසේ කරා. එතකොට හේතුඵල ධර්ම ස්වභාවය ගැනත් කතා කරා. තික ප ဋ ාණ ආදී ප ဋ ාණ 24 ගැනත් අපි කතා කරා. මේ ප ဋ ාණ 24 විවාහක වෙන පටිච්ච වාරේ, පච්චේ වාරේ ආදී සප්ත වාරයන් පිළිබඳවත් සාකච්ඡා කරා. මේ සප්ත වාරේ අවසාන වාරේ තමයි මේ පඤ්ඤා වාරය. ඒතර මේ පඤ්ඤා වාරයට අවිලා තියෙන්නේ අන්නේ ආකාරයට. ඒතර මේ පඤ්ඤා වාරයේදී අපි සාකච්ඡා කරන්නේ විභංග බෙදා විස්තර කරන ක්‍රමයක්. කෙසේද විභාග කරන්නේ? පන්නති වාරේ අදාළ මේ ප්‍රශ්න වලට උත්තර වශයෙන්. එදා මහත්මයෙක් කිව්වා මොකද්ද පන්නති වාරය කියලා. මම පන්නති වාරයත් අද පිටුව පෙන්වන්න මේකෙදී ගෙනහැලා දක්වලා තියෙනවා. එතකොට
කුසලයක් විශේෂයි කුසලයක් උපදින ආකාරයක් කුසලයක් විශේෂයි අව්‍යාකතයක් උපදින ආකාරයත් කුසලයක් විශේෂ කුසල අව්‍යාකතයක් උපදින ආකාරي මේ විදිහට බෙදා විස්තර කරනකොට මේ හේතු ප්‍රත්‍යයට සංඛ්‍යා වාරයක් එනවා 7යි කියලා. ඒ විභාග කරන වාර ගන්න 7යි. එතකොට ඒ හේතු ප්‍රත්‍ය තනියම ගත්තාම ඊට පස්සේ ප්‍රත්‍ය මිශ්‍ර කරලා ගන්නකොට තවත් මේක වෙනස් වෙනවා. අපි මේ කතාව එදා කතා කරමු නිසා නැවත අපි එකට කතා කරන්න යන්නේ මම අද පන්නති වාරයේ කුමක්ද කියලා පෙන්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මහත්මයෙක් මේ ප්‍රශ්නය අහුවා. පන්නති වාරයේ කියන්නේ මේක තියෙනවා ප ဋ ාණ ප්‍රකරණ සම්නේ පැහැදිලි කරලා. මොකද්ද පන්නති වාරය? හේතු ප්‍රත්‍ය සඳහා පන්නති වාරය කියලා මෙතන විස්තර කරලා තියෙනවා. හේතු ප්‍රත්‍යයට අදාළ ප්‍රශ්න 49ක් ප්‍රශ්න 49න් හේතු ප්‍රත්‍යයට අදාළව අහන්න පුළුවන් උපරිම වශයෙන් ප්‍රශ්න 49ක්. කුසල ත්‍රිකය මූලික කරගෙන හේතු ප්‍රත්‍ය මූලික කරගෙන හේතු ප්‍රත්‍ය අනුලෝමව තියලා හේතුපත්‍ය පච්චනීකව තිබ්බොත් න හේතුපච්චයා කියලා තවත් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒතර මෙතන පේනවා සියා කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උප්පජ්ජේය හේතුපච්චයා මේ හේතු ප්‍රත්‍ය මූලික කරගෙන කුසල ධර්මයක් ප්‍රත්‍ය කොට කුසල ධර්මයක් උපදීද කියලා ප්‍රශ්නේ අහනවා. මෙතන ලියල් තියෙන්නේ පටිච්ච වාරයට. ඒකින්ද පටිච්ච වචනේ තියෙනවා. මේක පඤ්ඤා වාරයේදී මේ පටිච්ච ආදී වචනය ලොප් කළා ඒක කෙලින්ම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියලා තමයි ඒක විභාග වෙන්නේ. ඒ කාරණේ මෙතන පෙන්වු කරන්නේ පටිච්ච වාරය ලියපු හැටි. මේ මහත්මයා ඉන්නවද? එදා ප්‍රශ්න කරා මං කත් කියනවා ඇහෙනවද මහත්මියට? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. චිරුවන් සර් මං හිතුවා අනිත්යට ඇහෙනවා කියලා කොහොමද? හොඳයි. එහෙමනම් මේක තමයි පන්නති වාරය. පන්නති වාරය කියන එකේ අපූර්වක් නැහැ. මේ ප්‍රශ්න කරනවා මේ කුසලය කියන කුසල ධර්මයේ මූලික කරගෙන කුසලයකින් කුසලයක් උපදීද කුසලයකින් අකුසලයක් උපදීද කුසලයකින් අව්‍යාකතයක් උපදීද ඊළඟට කුසලයකින් කුසලයයි අව්‍යාකතයයි දෙකම උපදීද කුසලයකින් අකුසලයේ අව්‍යාකතයේ උපදීද කුසලයක් ප්‍රත්‍ය කොට කුසල අකුසල උපදීද කුසලයක් ප්‍රත්‍ය කොටගෙන කුසලයක් අකුසලයක් අව්‍යාකතයක් කියලා තුනම උපදීද කියලා අහනවා. මෙන්න මේක තමයි මේ අවසාන පදේ කියලා කියන්නේ මේ අවසානට එනකොට. එතකොට මේ විදිහට මේ කුසලයේ මූලික කරගෙන මේ හේතු ප්‍රත්‍යේ කුසල ත්‍රිකය මූලික කරගෙන ඔන්න පළවෙනි ප්‍රශ්න 7 අහන්න පුළුවන්. මේවා සියල්ලම අදාළ වෙන්නේ නැහැ හේතු ප්‍රත්‍යයට. අදාළ වේවට තමයි උත්තර දෙන්නේ. දැන් අකුසලයේ මූලික කරගෙන කුසල ත්‍රිකයේ අකුසලයේ දෙවෙනි පදයේ අකුසලයේ මූලික කරගෙනත් ඒ විදිහට අහන්න පුළුවන්. අකුසලයකින් අකුසලයක් උපදීද අකුසලයෙන් කුසලයක් උපදීද අකුසලයෙන් අව්‍යාකතයක් උපදීද අකුසලයේ හේතුවෙන් අකුසල අව්‍යාකතයක් උපදීද අකුසල හේතුවෙන් කුසලයයි අව්‍යාකතයයි දෙකක් උපදීද අකුසල හේතුවෙන් කුසලයේ සහ අකුසලයේ උපදීද මේ විදිහට තවත් ප්‍රශ්න 7ක්. මේට වඩා ප්‍රශ්න අහන්න බෑ. සර් මෙච්චර කල් අපි සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර කල් අපි ගොඩ ගත්තේ කුසලයයි අකුසලයයි සම්පූර්ණයෙන් වෙනස් නේ සර්. මෙතන කුසලයෙන් අකුසල මේත ඒක කොහොමද? නෑ උපදීද කියලා ප්‍රශ්නයයි අහන්නේ. මේක අදාළ වෙන්නේ නැහැ හේතු ප්‍රත්‍යයට. ඒක අදාළ වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයට ඒකට එන්නේ නැත කියන කාරණයෙන් තමයි උත්තරේ ලැබෙන්නේ. හැබැයි දැන් මේ කාරණේ ඇහුවොත් පුරා ආරම්භන ප්‍රත්‍යයට ගියාම මේක වෙනස් වෙනවා. අන්න ඒ විදිහට මේ
ප්‍රශ්න 49ක් අහන්න පුළුවන්. මේ විවිධ ස්වභාවයෙන් අහන්න පුළුවන් උපරිම ප්‍රශ්න ගාන 49යි. මේ ටික තමයි ඒ පන්නති වාරයේ කුමක්ද කියලා මහත්මයා ඇහුවේ ප්‍රශ්නෙට උත්තරේ. මේ විදිහට 49ක් පන්නති වාරයේ ප්‍රශ්න 49ක් ඇත. ඊ ප්‍රත්‍යයට අදාළ ප්‍රශ්න සඳහා පිළිතුරු පඤ්ඤා වාරයේදී විභාග වේ. මේ පඤ්ඤා වාරයට ආපු හැටි. එතකොට උදාහරණයක් ලෙස හේතු ප්‍රත්‍යයට අදාළ වන්නේ ප්‍රශ්න 7ක් පමණයි. අන්න මේකේ මේ සියල්ලටම උත්තර දෙන්න තැනක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ බැවින් හේතු ප්‍රත්‍ය සඳහා විසර්ජනා වාර 7ක් ඇත. ඒ විදිහට විසර්ජනා වාර ගාන අඩු වෙනවා. මේ ප ဋ ාණ ප්‍රකරණයේ තියෙන අනන්ත ණය ස්වභාවනේ පෙන්වන්නේ. අනන්ත ණය ස්වභාවයේ එන ආකාරය තමයි මේ දක්වන්නේ පන්නති වාරයේ. මම හිතන්නේ කාරණේ පැහැදිලි ඇති. එහෙම නැත්නම් අහන්න මේ පන්නති වාරයේ කියලා විභාග කරලා තියෙනවා යම් කිසි දෙයක්. ඒක කුමක්ද කියන එක තමයි මම මේ කිව්වේ. යම් කිසි දෙයකට ඇහුවොත් ප්‍රශ්නයක් විභාගදී පන්නති වාරයේ කුමක්ද කොපමණ ප්‍රශ්න අහනවද කියලා ඇහුවොත් මේකට උත්තරේ මේ විදිහට දෙන්න පුළුවන්. හේතු ප්‍රත්‍ය කියනකොට කුසල ත්‍රිකේ කියනකොට පද තුනයි. ඒ පද තුන විවිධ ආකාරයෙන් යෙදුවහම පද තුන මුල් කරන්නේ මොන පදයේද කියන කාරණය උඩ මේ විදිහට ප්‍රශ්න 49ක් අහන්න පුළුවන්. සමහරවිට සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ මහා සන්නේද පිටු මොකකින්ද? ඔව් මේ මහසන්නේ මේක තියෙන්නේ පන්නති වාරේ තියෙන්නේ. අර පත්‍ය විග්‍රහය ඉවරනකොටම පන්නති වාරයේ කියලා ප්‍රශ්නට උත්තර දීලා එතනින් එහාට තමයි විභාග වාර ටික ආයතනය පිටුව ගන්න අමාරුද? පිටුව ගන්න අමාරුද? පිටුව ගන්න පුළුවන් මම කියන්නම් මේකෙන් පිටුව 178. පිටුව 178. thank you sir. මේ පිළිවෙලටම යන්නේ ප ဋ ාණ ප්‍රකරණ සම්නෙන්. ඒකේ මේ කාරණා ඔක්කොම ලස්සනට විස්තර කරනවා. ඒ කියන්නේ පිළිවෙලට. පන්නති වාරය 178 ප ဋ ාණ පාලියා පන්නති වාරෝ කියලා ඒක විස්තර කරලා තියෙනවා. ඒක හේතු ප්‍රත්‍යයට මේ විදිහට ලියලා අනික් ඒවට ලියලා නැහැ. අනික් ඒවටත් මේ විදිහටම අපිට හදන්න පුළුවන්. හදනකොට ඊට පස්සේ ඒ පිටුව පොත තියෙනවා නම් යම් කිසි මහත්මයෙකුට ඒකේ තවත් ඊළඟ පිටුවට ගියාම තියෙනවා ඒක මූලකං දුක මූලකං තික මූලකං චතුක්ක මූලකං කියලා මූලකං කියලා කියනවා. මේ කතාව පටන් ගන්න වෙලාවේදී දවසේදී පොඩ්ඩක් පැහැදිලි කරා. මේ මොකද්ද මූලකං කියලා එන්නේ? මේ මූලකං කියන්නේ දැන් මේ මූලයේ වෙලා තියෙන හේතු ප්‍රත්‍යය. යම් කිසි ආකාරයකට ප්‍රත්‍ය දෙකක් මූලක වුණොත් දූ මූලකං දෙකයි. ප්‍රත්‍ය තුනක් මූලක වුණොත් ත්‍රි මූලකං. ඒ කියන්නේ ඕනම දෙයක් සිද්ධ වෙනකොට එක ප්‍රත්‍යයකින් එක ශක්තියකින් විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්න බොහෝ ප්‍රත්‍ය ශක්තියින් හේතු වෙනවා. ඒක ප්‍රකට කරනවා නම් ඒ ප්‍රකට කරන ආකාරය තමයි ඒ පිටුවේ 182 ඉඳන් තියෙනවා දූ මූලකං ත්‍රි මූලකං චතුක්ක මූලකං ආදී ඒ විවිධ ස්වභාවය. මේක තමයි අනන්ත ණය වෙන ස්වභාවය පෙන්වන්න කරන්න පුළුවන් ක්‍රමවේදය. දැන් මේක පිළිබඳව තව වෙනම ප්‍රශ්න නැත්නම් අපි පාඩමට යමු කියලා මම හිතුවේ. සමහරවිට සර්ගේ ස්ක්‍රීන් එකේ දාලා අන්තිමටම තියෙන අර ප්‍රශ්න 49ක් තියෙනවා කියලා ඒක පොතේ කුසු නෑ නේද? පොතේ තියෙනවා ප්‍රශ්න 49ක් කියලා. ප්‍රශ්න 49 7ව 7ක් කීයද? 40 7ව 7 7 වැඩි කිරීම 49යි. අපි ඒක නිකන් ගොනු කරලා තියෙනවා 49 කියලා. ඒක මේ පොතේ මේ ඔය විදිහට ලියලා නෑ නේද සර්? නෑ. මේ ලියලා තියෙන්නේ 7 49 නේ. අන්න ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ. මේවට උත්තර තමයි පඤ්ඤා වාරයේදී ලබා දෙන්නේ. නැත්තම් මේ පඤ්ඤා වාරේ කොහෙන්ද ආවේ කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒතර පඤ්ඤා වාරේ විභාගයේ මූලික ස්වභාවය මෙහෙමයි කියලා දැන්
අභිධර්ම විශාරද අවසානයේ ප්‍රශ්න අහන්නේ වෙනත් ක්‍රමයකට. ගිය සැරේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ බැලුවොත් පේනවා. ඒ අභිධර්ම විශාරද අවසානයේ 100%ක්ම තිබුණේ ප ဋ ාණයෙන්මයි අහලා තියෙන ප්‍රශ්න. ප ဋ ාණයෙන් ප්‍රශ්න අහනකොට ප ဋ ාණේ කොහෙන්ද අහන්නේ? එතකොට නිर्देश වාරියමුත් අහලා තියෙනවා. නිर्देश වාරිය පාලි පාඨ මතක තියාගෙන තමයි උත්තර දෙන්න ඕන. පාලි පාඨ ඉල්ලනවා. මෙන්න මේ ප්‍රත්‍යේ පාලි පාඨේ පාලි වශයෙන් ලියන්න කියලා, පෙළ වශයෙන් ලියන්න කියලා කියනවා. එතකොට ඒකෙන් ඉදිරියට තමයි විස්තර කරගෙන යන්නේ. තවත් එක කාරණයක් මම කියන්න කැමතියි. මේ ප ဋ ාණ ප්‍රකරණේ විදර්ශනා මූලිකයිනේ. හැමතැනම යන්නේ විදර්ශනා මූලිකයි. කියන්නේ ස්වභාවයන් ස්වභාවය පෙන්වන තැන. කියන්නේ සත්පුජ්‍යල ස්වභාවයෙන් එපිටට ගිහිල්ලා. ඒතර සත්පුජ්‍යල ස්වභාවයෙන් එපිටට ගිහිල්ලා කියනකොට එතන එන ප්‍රකට වෙන එකක් තමයි නාම කුමක්ද, රූප කුමක්ද, නාම රූප කුමක්ද කියලා අපි දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් හේතු ප්‍රත්‍යය අපි කිව්වොත් එහෙම හේතුපත්‍ය මම ඒ කතාව කියලා යන්නම්. මොකද ඒක ඉතාම වැදගත්. අපි මේකේ යනකොටම දැකගෙන යන්න ඕන. මේ හේතුපත්‍ය නිर्देश පාළිය දකිනකොට ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මොකද්ද මේ හේතු කිව්වහම එතනින් කැඩෙන්න ඕන. හේතු සංප්‍රයුක්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ඊළඟට හේතුපච්චේන පච්චය. එතකොට මෙතන මේ හේතු කියන්නේ ප්‍රත්‍යය. ඒකට කියනවා කතෘ. නිතරම අපි මේ කාරණේ කියන්නේ මේක කතෘ සම්ප්‍රදාන සහ මේක කරණ පාඩේ. මේ පාඩ තුන මේක බෙදනවා මේ විදිහට. එතකොට මේකට කියනවා හේතු කියන්නේ ප්‍රත්‍යය නොහොත් ඒකේ කතෘ මේක කරන්න. හේතු සංප්‍රයුක්ත කාණං ච ධම්මානං කියන්නේ අර හේතුන් සමගව සංප්‍රයුක්තව හටගන්නා ඒ සංප්‍රයුක්තව හටගන්න චිත්ත චෛතසික නිතා උපදින්නා වූ තං සමුට්ඨානානං ච කියන්නේ මේ සංප්‍රයුක්ත ස්කන්ධ නිසා උපදින්නා වූ රූප. එතකොට මේ කාරණේ තුල ඒ ටික දකින්න ඕන. එතකොට හේතු කියන්නේ නාමස්කන්ධ. මොකක්ද හේතු කියනකොට නාමස්කන්ධයේ කොටස එක જાතියයි එන්නේ. චෛතසික පමණයි. චෛතසික පමණයි. එතන චෛතසික. එතකොට මේ චෛතසිකයෙන් බැලුවොත් ඒ හයම ඉන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට හේතු සංප්‍රයුක්ත කානං ධම්මානං කියනකොට මොනවද දෙන්න පුළුවන්? ඉත්ත චෛතසික. ඒ හේතුන් හා සංප්‍රයුක්තව හටගන්නා වූ ඉතිරි චෛතසික සහ සිත. එතකොට සිත එකයි විඥානස්කන්ධය. ඉතිරි වේදනා සංඥා ඉතිරි චෛතසික ටික. එතකොට තං සමුට්ඨානානං ච රූපානං කියන්නේ මේ කියන්නේ රූප. එක ප්‍රවෘත්තේනං චිත්ත රූප ප්‍රතිසන්දේනං අටත්තා රූප. මේ බලන්න හරි ලේසියෙන් මේක දකින්න පුළුවන්. එතකොට ඔන්න නාම ධර්ම චෛතසික ප්‍රත්‍ය වෙලා උපදිනවා චෛතසික සහ සිත්. ඒ කියන්නේ නාමස්කන්ධ උපදිනවා. නාමස්කන්ධ වලට අමතරව රූපස්කන්ධයකුත් උපදිනවා. දැන් නාමයක් හේතු කරගෙන නාම සහ රූප උපදින අවස්ථාවක්. අන්න ඒ විදිහට මේක දෙකට බෙදා ගන්න පුළුවන්. නාම රූප විවිධත්වයේ දකින්න. කුමන ශක්තියෙන්ද? බොහෝ ප්‍රත්‍ය මේ කාරණයට උදව් වෙනවා. හැබැයි මෙතෙන්දි කතා කරන්නේ හේතු ප්‍රත්‍ය ශක්තිය. අපි මේක විභංග කරනකොට අපි දැක්කා. ඔන්න මේ විදිහට
මේ නාම රූප බෙදීමත් දකින්න කියන තමයි මම මේ කතා කරේ. අපි මේක ප ဋ ාණ ධාරණයේදී අපි එදා කතා කරා හේතු ප්‍රත්‍යේ කුසල වාරය අකුසල වාරය අපිට අද කතා කරන්න තියෙන්නේ අව්‍යාකත වාරයේ ඉඳන් ඉදිරියට. එහෙම නේද? අපි එදා කතා කරා කුසල වාරයේ කතා කරා කුසලෝ ධම්මෝ කුසලස් ධම්මස හේතුපච්චේන පච්චයෝ. අර ප්‍රශ්න 49 ඔන්න පළවෙනි ප්‍රශ්නේ. කුසල ධර්මයකින් කුසල ධර්මයක් උපදීද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ කුසලෝ ධම්මෝ ඒ ප්‍රත්‍ය ධර්මයේ කුමක්ද? කුසල හේතු. හේතු තුනක් තියෙනවා කුසල හේතු. අලෝභය, අදෝෂය, අමෝහය. ඒ තුන නිසා ඒ තුන හේතුයෙන් සංප්‍රයුක්ත ස්කන්ධ හට ගන්නවා. මොනවද සංප්‍රයුක්ත ස්කන්ධ? සහේතුක කුසල ස්කන්ධ උපදිනවා. එතකොට එදා අපි කතා කරා මේ කුසල හේතු කියනකොට මේක ද්වි හේතුක චිත්තක්ෂණේ කුමක්ද ත්‍රි හේතුක චිත්තක්ෂණේ කුමක්ද කියලා බෙදා මේක විස්තර කරා. ඒක තමයි ස්කන්ධ වාර වශයෙන් අපිට පුළුවන් වෙන්න ඕන විස්තර කරන්න. මේක ද්වි හේතුක චිත්තක්ෂණේ ද්වි හේතුක චිත් හතරක් තියෙනවනේ. මහා කුසල ද්වි හේතුක. ඒ වෙලාවේදී මොනවද සිද්ධ වෙන්නේ? ඊළඟට ත්‍රි හේතුක කීයක් තියෙනවද? ත්‍රි හේතුක සිත් කීයක් එනවද? ඒ වෙලාවේ හේතුන් කීයක් යෙදෙනවද ත්‍රි හේතුකයේදී? ද්වි හේතුක 4 අයින් කරාම 21න් තව 17ක් තියෙනවා. ඒ 17ම ත්‍රි හේතුකයි. කාමාවචර භූමියේ 4යි, රූපාවචර භූමියේ 5යි, අරූපාවචර භූමියේ 4යි, ලෝකෝත්තර භූමියේ 4යි. ඒවා ත්‍රි හේතුකයි. සර්ව ප්‍රකාරයෙන්ම ත්‍රි හේතුකයි. එතකොට මොනවද උපදින්නේ කියලා අපි ස්කන්ධ වාර වශයෙන් ඒක කතා කරා. මේ ස්කන්ධ වාර කතා කරනකොට ඒකේ තියෙනවා වැදගත්කමක්. මේ කුසල හේතු කියනකොට එක කුසල හේතුවක් නිසා අනික් කුසල හේතුවටත් උපකාර කරනවා. අර අඤ්ඤමඤ්ඤ ස්වභාවය මේ හේතු වල අඤ්ඤමඤ්ඤ ස්වභාවයත් අපි දැක්කා. එතකොට කුසල හේතු කියනකොට ද්වි හේතුක චිත්තක්ෂණේ අලෝභය නිසා සංප්‍රයුක්ත ස්කන්ධ හැදෙන හැටි, අදෝෂය නිසා ස්කන්ධ හැදෙන හැටි, ඒ දෙකම නිසා ස්කන්ධ හැදෙන හැටි කියලා ස්කන්ධ වාර තුනක් දැක්කා. ඊළඟට ත්‍රි හේතුක චිත්තක්ෂණේ අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය නිසා ස්කන්ධ වාරත්, අලෝභය අදෝෂය නිසා ස්කන්ධ වාරත්, අමෝහය ඒ වගේ අර විවිධ ස්වභාවයෙන් ස්කන්ධ වාර උපදින හැටි. නැත්නම් මේක මෙතනින් කියලා ඉවර වෙන්න ඕන නෑ. මේක මේ කාරණේට දේශනාවක්ම පවත්වන්න පුළුවන්. අන්න ඒ විදිහට මේක අපි එදා කතා කරා. මම ඒක මතක් කිරීමට පමණයි ගියේ. ඊට පස්සේ අපි එදා කතා කරලා ඉවර කරා අකුසල හේතු එදා කරා නේද මේ සුනිල් මහත්මයා? අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්සේ ඔව්. එතන පොඩි වෙනසකට තියෙනවා. මෝහ මූලයේදී මෝහ මූලේ මෝහය අහේතුකයි. අන්නේ කාරණේ දැනගන්න ඕන. ඒක අපි දන්නවනේ. අකුසල සිත් 12 මුල් 8 තියෙනවා. ලෝභ මූල සිත් 8 තියෙනවා හේතු දෙකක් එදිලා. ලෝභය සහ මෝහය. එතකොට දෝෂ මූල සිත් දෙකේ තියෙනවා දෝෂය සහ මෝහය. ඊළඟට මෝහ මූල සිත් දෙකේ යෙදෙන්නේ මෝහය පමණයි හේතුවක් වශයෙන්. එතකොට අර මුලින් කියපු සිත් වලට එක හේතුවක් කියන්නේ ලෝභය මෝහයට හේතු වෙනවා. මෝහය ලෝභයට හේතු වෙනවා. ඒ අඤ්ඤමඤ්ඤ ස්වභාවයක් දැක්කා. එතකොට ද්වේෂ සිත් දෙකෙත් ඒක දැක්කා.
හැබැයි මෝහ සිත් දෙකේ එහෙම දකින්න බෑ. මෝහේ පමණයි තියෙන්නේ. එතකොට මෝහ සිත් දෙකේ තියෙන මෝහය කියන චෛතසිකයට සහේතුක බවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතු භවෙන් උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව, ඒ කාරණය, ඒ සිත් දෙකේ තියෙන්නේ මෝහය කියන ඒ මූල හේතුව පමණයි. එමනම් අද අපිට පටන් ගන්න තියෙන්නේ අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස් ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන තැන ඉඳන්. එතකොට මේක කෙටියෙන් අපි කියනකොට අපිට කියනවා මේ අව්‍යාකතෝ ධම්මෝ, මේ අව්‍යාකත වූ ඒ මූලය මොනවද? විපාකාභ්‍යාකතා, කිරියාභ්‍යාකතා, හේතු. විපාකාභ්‍යාකතා, කිරියාභ්‍යාකතා, හේතු කුමක්ද කියලා කවුරු හරි කිව්වොත් මම මේ ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලොත් මේ සාකච්ඡා වාරේ සම්බන්ධ වීගෙන යන්න ඕන නිසා. හරි, විපාකාභ්‍යාකතා හේතු විපාක තිස්සය ක්‍රියාසිත 30යි. විපාක සිතේ යෙදෙන අලෝභ දෝෂ සම්මෝහ, ක්‍රියාසිතේ යෙදෙන අලෝභ දෝෂ. අන්න හරි. විපාක සිතේ යෙදෙන අලෝභය, අදෝෂය, අමෝහය, කිරිය සිතේ යෙදෙන අලෝභය, අදෝෂය, අමෝහය කියන හේතුන් ක්‍රියාසිත තුන් 30ම දෙනා ගැන ගන්න තමයි බෑ මේ සර්. කතා කරන්නේ. ඇහෙනවද? ක්‍රියාසිත 30ම ගන්න බෑනේ නේද? බෑ. එතන සහේතුක 17යි ක්‍රියා ගන්න. ගන්න ඕන. අනික එක තවත් එකක් තියෙනවා. විපාක අභ්‍යාකතා කියනකොට ඔයගොල්ලෝ ද්වි හේතුක විපාක දකින්න ඕන, ත්‍රි හේතුක විපාක දකින්න ඕන. ද්වි හේතුක විපාක කීයක් තියෙනවද? විපාක 8යි වලින් 9යි 4යි 9යි 17යි 4යි 21යි. නෑ, ද්වි හේතුක ඒවා 21යි. හේතු 21යි 20. 17යි නේ. 4යි 17යි. 4යිනේ. 17යි. 4යි. 17යි සර්. ද්වි හේතුක විපාක තියෙන්නේ 4යි. ඒ කියන්නේ මේ කාමාවචර ද්වි හේතුක විපාක සිත් 4 ගැන තමයි ඒ කතා කරන්නේ. එතකොට ද්වි හේතුක විපාකේ අලෝභය සහ අදෝෂය පමණයි යෙදෙන්නේ. එතකොට ඒක අලෝභය අදෝෂය යෙදෙනකොට අර ඉස්සලා අපි කුසලයේ කතා කරා වගේ ස්කන්ධ වාර හදන්න ඕන. එතකොටත් අලෝභය අදෝෂයටත් හේතු වෙනවා, අදෝෂය අලෝභයටත් හේතු වෙනවා. ස්කන්ධ වාර ටික හදාගන්න පුළුවන්. ඊළඟට කිරියාභ්‍ය කතා කියනකොට එතන මේ කිරිය සිත් තියෙන්නේ 20යිනේ. 20න් 3ක් අහේතුකයිනේ. 3ක් අහේතුකයිනේ. ඔව්. එහෙම ඒකෙන් කීයක් ද්වි හේතුකද? 13. 4යි. 4ක්. ඔව්. 4 13ක් ත්‍රි හේතුකයි, ඉතිරි 4 ද්වි හේතුකයි. එතකොට අර විපාක අභ්‍යාකතා කිව්වා වගේම කිරියක් තියෙනවා ද්වි හේතුක චිත්තක්ෂණය. ද්වි හේතුක චිත්තක්ෂණයේදී දකින්න ඕන අලෝභය සහ අදෝෂය එකිනෙකට ප්‍රත්‍ය වීමත් ඒත් එක්කලා සංප්‍රයුක්ත හටව ගන්නා චිත්තයන්ට සහ චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීමත් දෙකම දකින්න ඕන. එතකොට සංප්‍රයුක්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං කියන මේවා ප්‍රවෘත්ති විපාකනේ. ප්‍රවෘත්ති විපාකයේදී චිත්ත සමුට්ඨාන රූප උපදිනවා. ඒ දෙක දකින්න. එතකොට ත්‍රි හේතුක චිත්තක්ෂණේ දකින්න අලෝභය, අදෝෂය, අමෝහය කියන තුනම. එතකොට අලෝභයේ වශයෙන් ගත්තාම එක ස්කන්ධ වාරයක්, අදෝෂයේ වශයෙන් ගත්තාම එක ස්කන්ධ වාරයක්, අමෝහයේ වශයෙන් ගත්තාම තව ස්කන්ධ වාරයක්, අලෝභයයි අදෝෂයයි ගත්තාම එක ස්කන්ධ වාරයක්. ඒ වගේ අර විවිධ ස්වභාවයෙන් මේක ස්කන්ධ වාර දකින්නවා කියන්නේ අර අඤ්ඤමඤ්ඤ හේතුන් වල අඤ්ඤමඤ්ඤ ස්වභාවයක් දකින්න පුළුවන්.
මෙන්න මේ විදිහට ඒ ප්‍රවෘත්තියේදී එන විපාක සහ කිරිය ස්කන්ධ නිසා උපදින එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මම මේ කාරණේ පැහැදිලි නේද? අපි එදා කියපු ස්කන්ධ වාද පැහැදිලි කරන්න ඕනේ නෑනේ වෙන වෙනම. ස්කන්ධ වාර කියන්නේ කුමක්ද කියන එක අපි කිව්වනේ. ස්කන්ධ වාර කියන්නේ මෙහෙමයි. දැන් මෙතන ත්‍රි හේතුක විපාක සිතක් කියලා හිතන්න. ත්‍රි හේතුක විපාක සිතක් කියන්නේ කාමාවචර භූමියේ හතරක් තියෙනවා. රූපාවචරයේ පහක් තියෙනවා. අරූපාවචරයේ හතරක් තියෙනවා. ලෝකෝත්තර ඵලසිතේ හතරක් තියෙනවා. ඒකේ අලෝභය අදෝෂය අමෝහය කියන තුනම එකිනෙකට අව්‍යාකృత හේතුන් තුන වැඩ කරනවා. ඒකේ ඒ හේතුන් තුන් දෙනත් එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. හේතු භාවයෙන්. ඒකින්ද තමයි එකක් ප්‍රත්‍ය කරාම අනිත් තුනම ප්‍රත්‍යෝත්පන්න භාවයටපත් වෙනවා. ඔගොල්ලන්ට පේනවද මේ නිर्देश පාළියේදී මේ හේතු සංප්‍රයුක්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ මේකේ ප්‍රත්‍යඋත්පන්න කාට හරි කියන්න පුළුවන්ද? මුළු එකම ගත්තාම මොකද්ද ප්‍රත්‍ය? හේතු ධර්ම 6 ප්‍රත්‍යඋත්පන්න සහේතුක සිත් 71යි චෛතසික කීයක් දානවද එතන? 50 දානවා. මෝහසිතේ මෝහය හැර චෛතසික 52. අන්න හරි. මෝහසිතේ මෝහය අර චෛතසික 52ම දාලා තියෙනවා. ඒ 52ම ආවේ. 52 කියනකොට ආයසරයක් අර හේතු 6 එක ඇතුලේ තියෙනවනේ. රූපය ද්වේෂය එක මොහේ දෙනවනේ. අන්න හරි. ඒ තුන් දෙනා අඤ්ඤමඤ්ඤව හේතු වෙන ස්වභාවය පෙන්눔 කරන එක ස්ථානයක්. මේක යමක ප්‍රකරණයේදී අඤ්ඤමඤ්ඤ ස්වභාවයේ මූල යමකේදී හොඳට පැහැදිලි කරනවා. අන්න ඒ කාරණේ මට පැහැදිලි කරන්න ඕන තිබුණේ. එතකොට පටිසන්ධික්ඛනේ විපාකාභ්‍යකතා විතරයි. පටිසන්ධික්ඛනේ විපාකාභ්‍යකතා කියනකොට මෙතන කොපමණ සිත් ගැනද මේ කතා කරන්නේ? සිත් 19ක් ගැන. 19 වෙනවද? මේක තමයි හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න ඕන. නෑ එතකොට හේතුක සිත් දෙක අයින් කරන්න. ඔව් අන්න හරි. සම්තිරණ. සංතීර්ණ සිත් දෙක අයින් වෙන්න ඕන. මොකද සංතීර්ණ සිත් දෙක අහේතුකයි. එතකොට එනවා විපාකාභ්‍යකතා කියනකොට ප්‍රතිසන්දි දෙන විපාක දැන් 17යි එන්නේ. එතකොට 17න් හතරක් ද්වි හේතුකයි. එතකොට කාටට කියන්න පුළුවන්ද මේ මොනවද මේ සිත් ටික කියලා? හතරක් ද්වි හේතුකයි. අපි දන්නවා කාමාවචර භූමියේ මහා ඥාන විප්‍රයුක්ත විපාක 4 ඒවා ප්‍රතිසන්ද දෙනවනේ. එතකොට 4 ඇරියාම ඉතුරු වෙන්නේ කීයක්ද එතකොට? මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිත් 4යි විපාක සිත් 4යි 4යි. රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4යි. අන්නේ එතකොට 17 හරි. අන්න ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. එතකොට ලෝකෝත්තර භූමියට විපාක නැහැ මේ ප්‍රතිසන්දි අවස්ථාවේ. එතකොට මෙතන විපාක හේතු කියනකොට අපි දකිනවා මෙතනත් ද්වි හේතුක චිත්තක්ෂණේදී සිත් 4ක ත්‍රි හේතුක චිත්තක්ෂණයකදී සිත් 13ක මේ වැඩ කරනවා. අව්‍යාකත වූ අලෝභය අදෝෂය අමෝහය කියන හේතු තුන. අව්‍යාකත හේතු තුන. ඒ අව්‍යාකත හේතු තුන සංප්‍රයුක්තව හටගන්නා ස්කන්ධයන්ට සහ කටත්තා රූප වලට. එතකොට මෙතන කටත්තා රූප කියනකොට තවත් ටිකක් අයින් වෙන්න ඕන නේද කියලා කල්පනා කරන්න පුළුවන්ද?
ඇයි අරූපාවචරයේදී කටත්තාරූප උපදින්නේ නැහනේ. එතකොට මේ කටත්තාරූප කතාව අයින් වෙන්න ඕන අරූපාවචර සිත් විපාක සිත් 4 අනික් හැමතැනම කටත්තාරූප ගන්න පුළුවන්. එතකොට සංප්‍රයුක්තකානං කන්දානං කියනකොට සංප්‍රයුක්තව හට ගන්නා ඒ විපාක නාමස්කන්ධ පංචෝකාරයේදී කටත්තාරූප. එතකොට අර හේතු සමාවෙන්න එතකොට ඒක ඕකාරයේදී කටත්තාරූප තියෙනවානේ. ඒක ඕකාරයේදී සුත් උපදිනවද ප්‍රතිසන්දි සිතක් උපදිනවද? ඔව් එතකොට කටත්තාරූප අදාළ නෑ නැහැ. නෑ කටත්තාරූප නම් උපදින්නේ ප්‍රතිසන්දි සිතක් උපදිනවද? නෑ සිත් උපදින්නේ නෑනේ ප්‍රතිසන්දියක් නෑ සිතක් නැහැ. ඒගොල්ලන්ට උපදින්නේ කටත්තාරූප පමණයි. ඒගොල්ලන්ට කටත්තාරූප පමණයි උපදින්නේ ඒ මොහොතේදී. සංප්‍රයුක්ත ස්කන්ධත් නැහැ. හේතු එතන යෙදෙන හේතුත් නැහැ. ප්‍රතිසන්දි විපාකයක් නැහැනේ. ප්‍රතිසන්දි විපාක නැහැනේ. ඒක කෙලින්ම කටත්තාරූප අර పూర్ව භවයේ කර්මයේ හේතුවෙන් එයා කටත්තාරූප කොටසක් හම්බ වෙනවා. ජීවිත නවක කලාපය සහ ඉතුජ සුද්දාස්තිකය කියන කොටස. එතකොට මෙතෙන්ට ඒක අදාළ කරගන්න බෑ. ඔනෝක තමයි හේතුපත්තියේ විභංග වාරය දකින හැටි ප්‍රකරණ සම්නෙන් අපි බලනවා නම් මම මේ කැලල අපි එදා කතා කරමු නිසා මම මේ කැලල මෙතන ඒක නැවතත් මාක් කරලා තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් බලන්න ප්‍රතිසන්දි වේලාවේදී මේ හේතු ප්‍රත්‍ය දෙන හැටි ප්‍රතිසන්දි කාලයේ අව්‍යාකතව ධම්මෝ යන පාඨයෙන් සංප්‍රයුක්ත ස්කන්ධයන්ටද සංප්‍රයුක්ත ස්කන්ධහා කටත්තා රූපයන්ටද පත් වෙන සහේතුක ප්‍රතිසන්දි 17යි අපි කතා කරපු එක චෛතසික 35 පිටුව කියනවද සර්? මේකේ පිටුව 561 561 වන්න හරි 561 එතකොට සහේතුක ප්‍රතිසන්දි 17 චෛතසික 35 යන මොහුන්ගේ ද්විහේතුක චිත්තක්ෂණය මෙන්න මේක අපි දකින්න වෙනවා. මේක සාමාන්‍යයෙන් කියනකොට අපි මේක ලියලා ඉවර කරනවා. මේක ඇතුළත විභංගය බෙදෙන හැටි දකින්න ඕන. ද්විහේතුක චිත්තක්ෂණයෙහි ඇති අලෝභ අදෝස දෙකද ත්‍රිහේතුක චිත්තක්ෂණයේ හැටි අලෝභ අදෝස අමෝහ යන තුන හේතු ධර්මයෝ ලැබෙත්. අන්න ඒ විදිහට තමයි අපි දකින්න වෙන්නේ. එතකොට හේතු කාණ්ඩ දෙකකින් දැක්කා. ද්විහේතුක එක විදිහකට ත්‍රිහේතුක එකදී තව විදිහකටත්. එතකොට ඒකේ සම්ප්‍රදාන පාඨයේ ඒකේ ප්‍රත්‍යෝත්පන්නේ අභ්‍යාකත ධම්මස්ස යන පාඨයෙන් සහේතුක ප්‍රතිසන්දි 17. එතකොට මේ අපි පාඨයේ එන්නේ ඒකේ ප්‍රත්‍යෝත්පන්නය ඒ සිත් 17 චෛතසික 500 ප්‍රතිසන්දි කර්මජ රූපයෝ කියන ටික ලැබෙනවා. ඒතර ප්‍රතිසන්දි කර්මජ රූපය ගන්නකොට අපි මෙතන හොඳට කල්පනා කර ගන්න ඕන පංචෝකාරයේදී ප්‍රතිසන්දි කර්ම රූපය එනවා අනික් වෙලාවේදී කර්මජ රූපය එන්නේ නැහැ. එතකොට ඒකෙදි කියනවා හේතුපච්චේන පච්චයෝ කියන තැනින් මෙන්න මේ කාරණයක් ඊටාම ගැඹුරු කාරණයක් අපි දකින්න හේතුපච්චේන කියන කර්ණ පාඨයෙන් මොකද්ද මේ කර්ණ පාඨය කියන්නේ මේ තියෙන්නේ අව්‍යාකත ධම්මස්ස හේතුපච්චේන පද කර්ණ පාඨය ඕක තමයි ඒකේ
කරන පාඨය, සිදු කරන කාර්ය කරන පාඨය. ඒතර හේතුපච්චේන කියන කර්ණ පාඨයෙන් සංප්‍රයුක්ත ස්කන්ධයන්ටද සංප්‍රයුක්ත ස්කන්ධ හා කටත්තා රූප වලටද ප්‍රත්‍ය වන සහේතුක ප්‍රතිසන්දි 14යි ඇති හේතු තුනෙහි සුදුසු පරිදි එක්වර ලැබෙන, මෙන්න මේ කාරණේ ඊටාංග ගැඹුරු කාරණයක්. හේතු තුන එක්වර ලැබෙන්නේ ඔන්න හේතු, මේ අපි කතා කරන්නේ හේතු ශක්තිය. හේතු ශක්තිය පමණක් නෙවෙයි වෙලාවෙ ලැබෙන්නේ, සහජාත ශක්තියත් ලැබෙනවා, සහජාත ප්‍රත්‍ය ශක්තියත් ලැබෙනවා. සහජාත ප්‍රත්‍ය ලැබෙනවා වගේම අඤ්ඤමඤ්ඤ ස්වභාවයත් ලැබෙනවා. අඤ්ඤමඤ්ඤ වගේම නිස්ස්රේ ස්වභාවයත් ලැබෙනවා. ප්‍රත්‍ය 24න් අපිට බොහෝ විපාක ප්‍රත්‍ය ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තිය ලැබෙනවා. අමෝහයට අනිකේවට ලැබෙන්නේ නැහැ. විප්‍රයුක්ත ශක්තිය ලැබෙනවා. එදා මේ මහත්මයා කිව්වේ මේක ඇතුලේ විප්‍රයුක්ත ශක්තියක් තියෙනවා. නාම ධර්ම රූප ධර්ම වලට විප්‍රයුක්ත වීම, කටත්තා රූප වලට විප්‍රයුක්ත වීම. අත්ති ප්‍රත්‍යයක් ලැබෙනවා, අවිගත ප්‍රත්‍ය ලැබෙනවා කියලා මේ ප්‍රත්‍ය ශක්තිය අතුරෙන් මේ අපි ප්‍රකට කරලා කියන්නේ හේතු සංඛ්‍යාත ප්‍රත්‍ය ශක්තිය. මෙන්න මේ විදිහට මේක දකින්න මේ විභංග වාරය කරනකොට මේ අපි ඒක සූක්ෂමව දකින්න හැටි තමයි. මේක තුලින් තමයි අපි කටනාවලට යන්නේ. මේ හේතු ප්‍රත්‍ය ශක්තිය ලැබෙනකොට ඒක තනිව ලැබෙනවා නෙවෙයි. අනික බුද්ධ දේශනාව ඒක හේතුකවාදයක් නෙවෙයි. ඒක නානා හේතුකයි. නානා හේතුක බව පැහැදිලි කරන ක්‍රමයක්. මේක සිද්ධ වෙනකොටම එයා සහජාත ශක්තියත් ලබාගෙන ඉන්නේ. එයා අඤ්ඤමඤ්ඤ ශක්තියත් ලබාගෙන ඉන්නේ. නිස්ස්‍රේ ශක්තියත් ලබාගෙන ඉන්නේ. විපාක ශක්තියත් ලබාගෙන ඉන්නේ. ඉන්ද්‍රිය අමෝහය කියන හේතුවට ඉන්ද්‍රිය ශක්තියත් ලැබෙනවා. එතකොට නාම රූප දෙකම පවතින නිසා විපරිත ශක්තියත් ලැබෙනවා. අත්ති ප්‍රත්‍ය අවිගත මෙන්න මේ ශක්ති සියල්ලම ලැබෙනවා කියන එක තමයි පැහැදිලි කරන්නේ. සමාවෙන්නේ. එතකොට අපිට අර කුසලයෙන් කුසලස්ස දෙනකොට ඔය ඊළඟ දැන් ඔය දෙන ඊළඟ මේ ප්‍රත්‍ය ශක්ති ටික වෙනස් නේ. එතන 10ක් දුන්නානේ. අන්න හරි. එතන ටිකක් අධිපතියම වෙනස්. හම්බුණා. එතන ටිකක් වෙනස්. මේකේ දැන් වෙනස්. ඒකේ විපාක තිබුණේ නැහැ. අන්න හරි. ඉන්ද්‍රිය තිබුණානේ. ඒ ටික තිබුණානේ. ඔව්. ඒක අපිට මේකේ අපි ඉදිරියේදී ඝටනා කරනකොට මේ කැලල මේක උඩුප්පල පෙන්නනවා ඒ වෙලාවේ. ඒ එතකොට හැමතැනම ස්කන්ධ වාර සුගමයි කියලා කිව්වෙස එතකොට අර දිවි අන්න ඒ හේතුකයකට වගේ සුගමයි කියන්නේ ඒ විදිහට හේතුකයකට ස්කන්ධ 7යි වාර කියන එක නේද සර්? අන්න හරි. සුගමයි කියන්නේ අර කියපු ආකාරයටම ස්කන්ධ වාර සලකන්න කියලා කියන්නේ. ඒකට විභාග කරන්න කිව්වා නම් අපිට පුළුවන් වෙන්න ඕන මේ ඒ ප්‍රත්‍ය වූ හේතුන් දෙකක් වෙනකොට කීයක් කොහොමද විභාග වෙන්නේ, තුනක් වෙනකොට කොහොමද විභාග වෙන්නේ කියලා බෙදා පිටුවක දෙකක මේක බෙදා ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේක තව බොහෝම දුරට මේ කොහොමද මේක චුතිය ප්‍රතිසන්දිය ලැබෙන ආකාරයත් මෙතන පැහැදිලි කරනවා. මම ඒකේ එච්චර දුරට යන්නේ නැහැ. අපි එදා කතා කරාද මන් දන්නේ නැහැ. ආයෙනම් පොඩි කාලයක් අපි කතා කරලා යමු. මෙතන විශේෂයෙන්ම වැදගත් කාරණයක් තියෙනවා. ප්‍රතිවන ආකාරය. මෙන්න මේක ප්‍රතිවන ආකාරය කියනකොට මේ ස්වාමීන් වහන්සේ චිත්ත වීතියක් අනුකූලවම තමයි ලියලා තියෙන්නේ. මේක ඊටාම ගැඹුරු කොටසක්. 11 කාම භූමියෙන් චුතව 11 කාම භූමියන්ගෙන් චුතව මොකලද්ද 11 කාම භූමිය? 6යි 4යි. 6යි 4යි. අන්න හරි. 6යි 4යි එකයි. මනුෂ්‍ය ලෝකයයි. හරි. චුතව කාම සුගති සතේයි පිළිසිඳ ගන්න උන්ට. එතකොට උපදින්නේ කොහෙද? කාම සුගති 7. දිවි ලෝකේයි මනුෂ්‍ය ලෝකේයි. එතකොට මේ අපායෙන් ආපු අයටත් ඔන්න කාම සුගතියට ඇවිල්ලා. එතකොට මරණාසන්න වීතිය
මරණාසන්න වීතිය තදාරම්මණයට අනුතුරුව. එතකොට මරණාසන්න වීතියන විදිහත් මේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. මරණාසන්න වීතියේ එන්න පුළුවන් තදාරම්මණයට අනුතුරුව චුත වන්නා වූ ඔන්න එක ක්‍රමයක්. ඒ වීතියට ජවනයට අනුතුරුව චුත වන්නා වූ වීතිය ඔන්න දෙවෙනි ක්‍රමය. භවාංගයට අනුතුරුව චුත වන්නා වූ වීතිය තුන්වැදෑරුම් වේ. මෙන්න මේ තුන්වැදෑරුම් විදියට ඒ වීතිය පෙන්නනවා මේ අවස්ථාවේ. එයින් අපිට මේ මරණාසන්න වීති වලට දැන් යන්න ක්‍රමයක් නැහැ. එයින් තදාරම්මණයට අනුතුරුව චුත වන්නා වූ වීතිය මෙසේය. මෙච්චර ලස්සනට මේවා විස්තර කරන තැනක් හොයන්න බෑ. ඒකින්ද තමයි මම මේ සන්නේ මේ කොටස ගෙනහැර දක්වන්නේ. වර්තමාන භවයෙන් පහවී සමීප වූ කල්හි දැන් වර්තමාන භවයෙන් සමීප මරණාසන්නයට ඇවිල්ලා කාම භවාංග 10 අතුරෙන් කාම භවාංග 10 මොකක්ද කියන්න පුළුවන්ද? හේතුක සම්තිරණ අහේතුක දෙකයි දෙකයි මහ විපාක 8යි. මහ විපාක 8යි. එතකොට ඒ 8 අර අපි කියපු භූමියේ ඉන්න අයගේ තියෙන භවාංගේ. තමාගේ ප්‍රතිසන්දි චිත්තේ හා භූමි જાතීන්ගේ වශයෙන් සමාන වූ යම් කිසි සිතක්. එතකොට මේ භවාංග සිත ගැන කතා කරන්නේ භවාංග චලන භවාංග උපච්ඡේද වශයෙන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු මේ ඔන්න චිත්ත වීතිය කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත අතුරෙන් එකක් දෙයක් අරමුණු කොට මනෝද්වාරා වර්ජනය ද පස්වරක් මරණාසන්න ජවනේද දෙවරක් තදාරම්මනේද ඉපිද නිරුද්ධ වේ. මේ කියන්නේ අර අපි කියපු එක අවස්ථාවක වෙන විදිහ. මේ චිත්ත වීති කොහොමද මරණාසන්න වීති යෙදෙන ආකාරය පෙන්වන්නේ. අනතුරුව කාම චුතිසිත අතුරෙන් කියන මහත්මිය අනතුරුව කාම චුතිසිත 10 අතුරෙන් එක්සිතක් කාම චුතිසිත 10 අර 10මයි මහා 8යි සම්තිරණ 2යි අතීත භවයේ මරණාසන්න ජවනයෙන් ගන්නා ලද කර්ම නිමිත්ත ගති නිමිත්තයන්ගේ අතුරෙන් එක් දෙයක් ගනිමින් චුති කෘත්‍යයෙන් ඉපිද නිරුද්ධ වේ. මේ ජවනයෙන් ගත්තේ. අනතුරුව මහා විපාක සිත් 8 අතුරෙන් එක. දැන් මෙයා යන්නේ කොහාටද? සුගති භූමියට. සුගති භූමියට යනවා නම් මහා විපාක සිත් 8 අතුරෙන් එකක් එක්තරා සිතක්. මෙන්න මේ කාරණේ ඊටම වැදගත්. එතකොට දැන් අර සම්තිරණ සිත් දෙක මෙතන අනතුරුව මහා විපාක සිත් 8 අතුරෙන් එක් සිතක් අවිද්‍යානුෂය පිරිවරණ ලද තෘෂ්ණා අනුෂය මූල කොට ඇත්තා වූ කාමාවචර කුසල සංඛ්‍යාත ජනක කර්මයෙන් උපදවන ලැබීම තමයි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ කාරණය සිතක් අවිද්‍යා අනුශය තියෙන්නම ඕන. චුති අවස්ථාවේ අවිද්‍යා අනුශයයි තෘෂ්ණා අනුශයයි තියෙන පුජ්‍යලයට තමයි ඊළඟ භවයක් ලැබෙන්නේ. කර්මයට විපාක දෙන්න බෑ අවිද්‍යා අනුශයත් තෘෂ්ණා අනුශයත් නැති තැන. මේ අවිද්‍යා අනුශයත් තෘෂ්ණා අනුශයත් කියන්නේ ඒවා පරමාර්ථ ජාතික වශයෙන් පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට අලුත් භවයේ උත්පත්තිය ලැබෙනවා. එතකොට මේ කාරණේ කියන්නේ ඒ අලුත් භවයේ උත්පත්තිය ලැබුණාම ලැබෙන සුද්ධියත් පොඩ්ඩක් අපි කතා කරලා යමු. එතකොට අනතුරුව එම චිත්තේම භවාංග කෘතයෙන් මෙන්න මෙහෙම ඔන්න ප්‍රතිසන්දි සිත ඉපදුනා. එම චිත්තයම භවාංග කෘත්‍යයෙන් 15 වරක්
සොළොස්වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු මොකද්ද මේ කියන්නේ? ප්‍රතිසන්දි සිත ඉපදිලා ඊට අනතුරුව භවාංගගත වෙනවා. භවාංගය එතකොට 15 වරක් හරි 16 වරක් හරි ඉපද නිරුද්ධ වීමෙන් පසු. ඒ කියන්නේ භවාංග චිත් 15ක් හරි 16ක් හරි ඉහිලා ඊට පස්සේ ප්‍රතිසන්දි නාමස්කන්ධයන් හා කටත්තා රූපයන් අරමුණු කරගෙන මනෝද්වාරා වර්ජන සිත උපදිනවා. මේ දෙවෙනි චිත්තයේ වීතිය උපදින හැටි. පළවෙනි චිත්ත වීතිය ඔන්න ප්‍රතිසන්දි සිත ඊට පස්සේ ප්‍රතිසන්දි සිත බින්දෙනකොටම භවාංග සිත අපි 16ක් ඉපදුනා කියලා හිතමු. 16ක් ඉපදිලා නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාන් පස්සේ මනෝද්වාරා වර්ජන සිත ඉපදුනා. මනෝද්වාරා වර්ජන සිත ඉපදුනා. මේක තමයි දෙවෙනි චිත්ත වීතිය. මේ දෙවෙනි චිත්ත වීතියට අපි කියනවා විශේෂ නමක්. හටරි මතකද ඒක? නිකාන්තික චිත්ත භවනිකාන්ති චිත්ත වීතිය. යන්න හරි. භවනිකාන්ති මනෝද්වාරා වර්ජනය ඉපදිලා අභිනව භවයට ඇලුම් කිරීම වශයෙන් ලෝභ මූල චිත්තයන්ගෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් 7 වරක් ඉපදෙනවා. මෙන්න මේක තමයි ඒ නිකාන්තික චිත්ත වීතිය. අනතුරුව ආයසරයක් භවංග චිත්තේ ඉපදලා නිරුද්ධ වෙනවා. මේ දෙවෙනි චිත්ත වීතිය මේක එක තැනකට නෙවෙයි. මේක රූපාවචරය සහ අපි දන්නවා සුද්ධාවාසී වුණත් දෙවන චිත්ත වීතියේ ඉන්නේ භවනිකාන්තික චිත්ත වීතියක්. භවනිකාන්ති චිත්ත වීතියෙන් තමයි ඒ භවය පිළිබඳව යා සූදානම් වෙන්නේ. දැන් අලුත් තැනකට නෙගී. අලුත් තැනකට ගියාම යා භවයට ඇලුම් කිරීමක් සිද්ධ වෙනවා. භවය අල්ලා ගන්නවා. අන්නේ භවය අල්ලා ගන්න ස්වභාවය. එතකොට අපි කතා කරන්නේ අලෝභ දෝෂ දෙක ද්වි හේතුකයේ මේ දෙකත් ද්වි හේතුකයේ අලෝභ දෝෂ හැම මේ තුනම මේ උපකාර කරන හැටි තමයි අභ්‍යකතෝ ධම්මා අභ්‍යකතස්ස කියලා. මම මේ කාරණේ පෙන්වුවේ මේ විභංග පැහැදිලි කරන්න ඕන නිසා. අනික එක මේ භවනිකාන්තිය පෙන්වුම් කරන තැන මේ භවනිකාන්තිය හැම උත්පත්තියකටම පස්සේ මේ භවනිකාන්ති ස්වභාවය පවතිනවා. සුද්ධාවාසයේ පවතිනවා. සමාවෙන්න එතකොට ඒ භවනිකාන්ති අවස්ථාවේ මේ තණ්හා මේ ඒක ලෝභය මේ කෙලිම මේ වැඩ කරනවාද එහෙම නැත්නම් අනුශය වශයෙන්ද තියෙන්නේ? නෑ ලෝභය වැඩ කරනවානේ. මේ ලෝභය කියන්නේ කුමක්ද? ලෝභ මූල චිත්තය. නෑ මේක කාම මේ භවනිකාන්තිය කියන්නේ භවරාග. ඒක මේ අරූපාවචරය කියනකොට භවරාග වශයෙන් අපි ගන්නේ. එතකොට සුද්ධාවාසයේදී භවරාගයේ වශයෙන් ගන්නේ. භවරාගයක් කියන්නේ ලෝභ මූලමයි. ලෝභ මූල භවරාග චිත්ත වීතියක්. අනික් වෙලාවේ අපිට මේක භවය තමයි එතන ප්‍රකට කරන්නේ. ඔව් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබුණාට ඊළඟ දෙවෙනි චිත්ත වීතියේ ඔක තියෙනවානේ. ඔව් භවයට ඇලුම කිරීම කියනක ඕනම සත්වයකට තියෙනවානේ. ජීවත් වෙන හැම එක්කෙනාම භවයට මම කියන ස්වභාවයේ එනවාමයි. ඒ කියන්නේ අර දික්ටි සහගතව නෑ. අපි කිව්වොත් එහෙම සුද්ධාවාසයේ දෘෂ්ටි සහගතව මමගේ කියන ස්වභාවයක් නෑ. හැබැයි අස්මිමානයේ සහගතව ඒ භව රාගය තවදුරටත් පවතිනවා. භව රාගය ඉවත් වෙන්නේ රහත් වෙනකොට. ඔක යමක ප්‍රකරණය කරන අයට පැහැදිලි වෙනවා මේ නිකාන්තික චිත්ත වීතිය හොඳට කතා කරන තැනක් තියෙනවා යමක ප්‍රකරණයේදී. මෙන්න මේ විදිහට තමයි අපි හේතු ප්‍රත්‍ය විභංග වාරයට කතා කරේ. ඒක ඊටම දීර්ඝව කතා කරා. මොකද මේක ගැඹුර දකින්න පුළුවන් විදිය. අපි එනම් ආරම්මන ප්‍රත්‍යයට යමු. දැන් අද අපි නැත්තම් මේ ඉවර කරන්න බැරි වෙනවානේ. ආරම්මන ප්‍රත්‍යයට මම ආරම්මන ප්‍රත්‍යයේ කොටසක් විතරයි අපිට කරන්න වෙන්නේ. ගොඩාක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ආරම්මන ප්‍රත්‍යයේදී
ඔයගලන්ට පේනවා නේද ආරමුණු ප්‍රත්‍ය මොකද්ද ප්‍රත්‍යෝත්පන්න මොකද්ද මේ මේ නිर्देश පාළිය අපිට කටපාඩම් තියෙනවා. අභිධර්ම විශාරද ප්‍රශ්නයේදී ප්‍රශ්න පත්‍රය බැලුවොත් පේනවා කී සැරයක් ඒගොල්ලෝ අහලා තියෙනවද මේ නිर्देश පාළිය ආකාරයටම ලියලා ඒක තේරුම් කරන්න. දැන් මේක මේ තියෙන්නේ නිर्देश පාළිය. මම හිතන්නේ ඔයගොල්ලන්ට ප්‍රකට ඇති නිर्देश පාළිය. ආරම්මන පච්චයෝති මම මේ නිर्देश පාළියේ ඉඳන් ඉදිරියට යන්නේ මේ කාර්යය අපි ඉතාම පැහැදිලිව යන්න ඕන නිසා. එතකොට කවුරු හරි පොඩ්ඩක් මේක සජ්ජායනා කරන්න පුළුවන්ද? එකක් දෙකක් සජ්ජායනා කරන්නකෝ. රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. හොඳයි මහත්මයා බොහොම පිං ඔබතුමීට. දැන් මෙතන රූපායතනං ඔන්න රූපායතනය කියන්නේ ප්‍රත්‍යය. මම මේකෙන් ප්‍රත්‍යඋත්පන්න හඳුනා ගන්න පොඩ්ඩක් ඉංගියක් දෙන්න. රූපායතනං කියන්නේ ප්‍රත්‍යය. මොකද්ද මේ රූපායතනය කියන්නේ? වර්ණ රූපේ. වර්ණ රූපේ. වර්ණ රූපේ කිව්වට විතරක් බෑ. මං අට වුණ තියෙන්නේ බාහිර වර්ණ රූප. නෑ බාහිර හරි අභ්‍යන්තර හරි මේ රූපය මොකද? වර්තමාන වර්ණ රූපය. වර්තමාන වෙන්න ඕන. මේ චක්කු විඤ්ඤාණයට නැත්තම් ගෝචර වෙන්නේ නැහැ. ඒක වර්තමානයි. ආරම්මන ප්‍රත්‍යයේදී අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම අදාළ ඒවා එනවා. හැබැයි මේ පළවෙනි ඡේදයට එන්නේ වර්තමාන වර්ණ රූපය. මේ වර්ණ රූපේ පවතින රූපයක් වෙන්න ඕන. ස්ථිතියේ පවතින රූපයක් වෙන්න ඕන. ඉපිද නිරුද්ධ වුණ රූපයක් නෙවෙයි මෙතන කතා කරන්නේ. ඒක ඔයාලට පේනවා මේකේ අත්ති ප්‍රත්‍යයට යනකොට. මේ කියන්නේ උත්පාදය පහුවෙලා තිතියේ පවතින රූපයක් සමා වෙන්න. සමා වෙන්න. එතකොට කතා කරන්නේ මේ වර්තමාන වර්ණ රූපයට. උත්පාද අවස්ථාව පහුවෙලා භංග අවස්ථාවට නොපැමිණි වර්ණ රූපේ. චිත්තක්ෂණ 17ක් තියෙනවනේ. අපි ඒක දන්නවනේ වර්ණ රූපේ. මම මේක තුලින් අනික් එකටත් යන්න පුළුවන්ද කියලා බලන්නේ. චක්ක විඤ්ඤාණ ධාතුයා චක්කු විඤ්ඤාණ ධාතු තන් සම්ප්‍රයුක්ත කානංච ධම්මානං ඔන්න චක්කු විඤ්ඤාණ ධාතු තන් සම්ප්‍රයුක්ත කානංච ධම්මානං කියන්නේ ප්‍රත්‍යෝත්පන්නය. ඒකට කියනවා සම්ප්‍රදාන පාඩේ නැත්නම් ප්‍රත්‍යෝත්පන්නය. මේක කතෘ මෙයා තමයි උපදින ධර්ම. ආරම්මන පච්චේන පච්චයෝ කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. දැන් මේකෙන් අපිට කැඩිලා කොටස් කරලා ගන්න පුළුවන්. එතකොට චක්කු විඤ්ඤාණ ධාතුව උපදින අවස්ථාවේ මේ රූපායතනය වර්තමානයි. අන්න ඒක තමයි ඒක ඉදිරියේදී අපිට පේනවා අත්ති ප්‍රත්‍යයේදී පුරේ ජාතාත්තියේදී. ඒ වගේම සද්ධායතනයත් එහෙමයි. ඒකේ ටික අපි වෙනව කතා කරන්න ඕනේ. ගන්ධායතනයත් එහෙමයි. ජීවායතනයත් එහෙමයි. රසායතනයත් එහෙමයි.
පොට්ටබ්බ ආයතනයත් එහෙමයි. මේකේ කිසිම ඒකේ වෙනසක් නැහැ. ඊට පස්සේ රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන කියන මේ පහම මේ පාඨම ගෝචර වෙනවා මනෝ ධාතුව. මනෝ ධාතු ත්‍රිකය. මනෝ ධාත්‍රිකය කියන්නේ කවුරුත් කිව්වොත් පංචතර වචනය සම්පරිච්ඡන සිද්ධ කරයි. අන්න හරි. සම්පටිච්ඡන සිත් දෙකයි. ඒත් එක්කලා හට ගන්නා චෛතසික 10යි. මේ ඉස්සලයි වේද චෛතසික 7යිනේ. දැන් 10යි. එහෙම කියලා ඊට පස්සේ කියනවා සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුය. සබ්බේ ධම්මා මේ මෙතන කැඩිලා මේක වැරදි මෙතන. සබ්බේ ධම්මා මේ ටික එකට එන්න ඕන. මනෝවිඤ්ඤාණ ධාතුය මෙතන වැරදි. තන් සම්ප්‍රයුක්තකානංච ධම්මා. මනෝවිඤ්ඤාණ ධාතුවට සියලුම ධර්ම ලෝකේ පවතිනා වූ සියලුම ධර්ම මොනවද සියලුම ධර්ම සබ්බේ ධම්මා කියනකොට 89 අතීත අනාගත වර්තමාන සිත් 89යි පැච්චක 52යි අටවිසි රූපයයි නිර්වාණයයි ප්‍රඥප්තිය. අන්නහරි අටවිසි රූපයයි නිර්වාණයි ප්‍රඥා. ඒ රූපයත් අතීත අනාගත වර්තමාන වූ රූපයක් වෙන්නත් පුළුවන්. පරණ රූපයක් වෙන්නත් පුළුවන්. ප්‍රඥප්තියත් එතෙන්ට එනවා සබ්බේ ධම්මා කියනකොට මේ මනෝවිඤ්ඤාණ ධාතුවට ප්‍රත්‍ය වෙන හැටි මනෝවිඤ්ඤාණ ධාතු කියනකොට ඔයගොල්ලෝ දන්නවා මනෝද්වාර වර්ජනසිත මේ මනෝද්වාර වර්ජනසිත සහ සමහර ජවනයන්ට මෙතෙන්ට එනවා හැම එකටම ඉන්නේ මනෝද්වාර වර්ජනසිත මේ සියල්ලටම පොදු ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාර කරනවා කියන එක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ තවත් එකක් තියෙනවා යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා. යම් යම් ධර්මයක් අරමුණු කරගෙන යේ යේ ධම්මා යම් යම් ධර්ම චිත්තචෛතසික ධර්ම උපදීද ඒ උපදින්නා වූ චිත්තචෛතසික ධර්ම ඒ අරමුණු වූ ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාර කරනවා කියන මේ කාරණේ කියන. ඒතර අපි මෙතන සිත් ප්‍රත්‍ය කරගෙන සිත් උපදින හැටි අපි ඉදිරියේදී කතා කරනවා. ඒ සියල්ලම මෙතනින් පැහැදිලි වෙනවා. මේක තමයි නිर्देश පාළිය. ඒතර නිर्देश පාළියෙන් අපිට යන්න පුළුවන් කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ සජ්ජායනාවේදී කියලා. ඒකට මේ ආරම්මන ප්‍රත්‍ය මේ කියනකොට ආරම්මන ප්‍රත්‍ය සජ්ජායනා වාරයට ගියාම ආරම්මන ප්‍රත්‍ය එන්නේ වෙනත් ආකාරයකට. සජ්ජායනාවේ අපි මේක ප ဋ ාණ ස්වභාවයේ අනුග්‍රහයෙන් පොසොන් පොයට දින කිහිපයකට ප්‍රථම සජ්ජායනා වාරය පවත්වන අනුරාධපුරයේ ශ්‍රී මා බෝධීන් වහන්සේ අභියස. ඒකට මම හිතන්නේ ඔබතුමාලාට බොහෝ අය සහභාගී වෙනවා. මේ සජ්ජායනාව තමයි කරන්නේ. මේ සජ්ජායනාව කරන්නේ මේකේ විස්තර විභාගය කරන්නේ එතන නායක හාමුදුරුවෝ විස්තර විභාගයත් යම් කිසි කොටසක් කරනවා මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. එතකොට මේ අපි බලමු මේකේ කොහොමද විස්තර කරලා තියෙන්නේ. එතකොට මෙතන යන්නේ දැන් අපි යන්නේ අර පන්නති වාරයේ අහපු ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්නේ. පන්නති වාරේ ඇයි මෙහෙම පටන් ගත්තේ කියලා අහුවොත් මේ පන්නති වාරයේ අහපු ප්‍රශ්නේ කුසලයක් හේතු කොටගෙන කුසලයක් උපදීද කියනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන්. ඊළඟට කියනවා කුසලයක් අරමුණු කරගෙන අකුසලයක් උපදීද කියලා ප්‍රශ්නයක් කරනවා. කුසලයක් අරමුණු කරගෙන අව්‍යාකතයක් උපදීද කියලා ප්‍රශ්නයක් කරනවා. අන්නේ ප්‍රශ්න අනුසාරයෙන් මේ ප්‍රශ්න 49ට අදාළ ප්‍රශ්න වලට උත්තර දීම තමයි මේ පඤ්ඤ විභංග වාරයේදී කරන්නේ. දැන් අපි මේකේ යම් කිසි කොටසක් අද කරන්න බලමු. අපිට ඔක්කොම කරන්න වෙලාවෙ තියෙන්නේ නැහැ. 10යි කාලේ 10 20ට විතර අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි තියෙන ආරම්මන පච්චයෝති ඔන්න ප්‍රත්‍ය ධර්මයේ පච්චුප්පන්නේ අපි මේකට කියනවා වීතිය කියලා. වීති
ඒතර වීති ආරම්මන ප්‍රත්‍යයට වීති කීයක් තියෙනවද ආරම්මන ප්‍රත්‍යයට වීති? ගණන් කරොත් කීයක් 9ක් තියෙනවද? 9ක් 9ක්. තියෙනවා. 9ක් තියෙනවා. ඒක හරි ලේසියි දැනගන්න. කුසලයක් කරමුණු කොට කුසලයක් උපදීම, කුසලයක් කරමුණු කොට අකුසලයක් ඉපදීම, කුසලයක් කරමුණු කොට අව්‍යාකතයක් උපදීම. ඊළඟට අකුසලයක් කරමුණු කොට අකුසලයක් උපදීම, අකුසලයක් අරමුණු කොට කුසලයක් ඉපදීම, අකුසලයක් අරමුණු කොට අව්‍යාකතයක් උපදීම. ඊළඟට අව්‍යාකතයටත් එහෙම 3ක්. එතකොට මේ ආකාරයෙන් අපිට පේනවා ප්‍රශ්න 9ක් තියෙනවා මේ ආරම්මන ප්‍රත්‍ය. මේක ඊටාම දීර්ඝව යන විග්‍රහයක්. ඒක අපි පුළුවන් තරම් සූක්ෂමව බලමු. මේකෙන් ගොඩක් වෙන කාරණා අපිට ඉගෙන ගන්න පුළුවන් මේ චිත්ත ස්වභාවයන් පිළිබඳව. අපි බලමු අද පළවෙනි කොටස කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයුන පච්චය. එතකොට කුසල ධර්මයක් අරමුණු කොට කුසල ධර්මයක් උපදීද ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් කියන එකට උත්තරේ ලැබෙනවා. එතකොට මෙතන ප්‍රත්‍ය ශක්තිය අරමුණු වීම කියලා. එතකොට පළවෙනි එක තියෙන්නේ දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසත කම්මං කତ୍වා තං පච්චවෙක්කති. මෙන්න මේක තමයි මේකේ පළවෙනිම විභංග පාඨය. එතකොට මේකට කියනවා වීති පාඨය, වීතිපාලිය. මේකට කියනවා විභංග. එතකොට දානං දත්වා දන් දී සිල් රැක උපෝසත කම්මං කତ୍වා ඒක නැවත ප්‍රතිවේක්ෂා කරන මේ විදිහට තියෙනවා. එකොළහක්. අපි මේක බලමු කොහොමද ප ဋ ාණ ප්‍රකරණ වාරයේදී මේක විස්තර කරන්නේ. මේක ඊටාම දීර්ඝව ස්වාමින් වහන්සේ විස්තර කරනවා. මේක මේ සම්නියම පාවිච්චි කරේ මේක එක තැනක්වත් ඉතුරුවක් නැතුව විස්තර කරන නිසා. එතකොට හේතු ප්‍රත්‍ය විභංග වාරයට අනුතුරුව ආරම්මන ප්‍රත්‍ය විභංග වාරය වදාළසේක. එහිද කුසල පද වාරය, අකුසල පද වාරය, අව්‍යාකත පද වාරයයි වාර 3ක් ඇත්තේය. ඒ අපි දැන් කතා කරපු එක. එයින් කුසල පද වාරය පළමු කොට වදාළසේක. එහිද කුසල පද අවසාන වාරය, අකුසල පද අවසාන වාරය, අව්‍යාකත පද අවසාන වාරයයි කියලා වාර 3ක් තියෙනවා. එයින් කුසල පද අවසාන වාරයේ තමයි පළවෙනි එක. කුසල ධම්ම කුසලස්ස ධම්මස්ස. මේ ඉන පිළිවෙල හරි ලස්සනට පැහැදිලි කරනවා. ඒද වීතිය සහ අනුවාදය කියලා කොටස් දෙකක් තියෙනවා. වීතිය දෙවෙනි කොටස කියන්නේ අනුවාදය. එයින් වීතිය පළමු කොට වදාළසේක. කොහොමද වීතිය? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. මේකේ ගැට නැතුව ප්‍රශ්න නැතුව පිළිවෙලට යන විදිහට තමයි ස්වාමීන් වහන්සේ මේක ලියලා තියෙන්නේ. වීතියට අනුතුරුව අනුවාදයේ වදාළසේකේ නම් දානං දත්වා සීලං සමාදීත්වා උපෝසත කම්මං කତ୍වා තං පච්චවෙක්කති. කତ୍වා මේ විදිහට තමයි ඒ කාරණේ තියෙන්නේ. පදාර්ථ සුගමයි කියන්නේ පදාර්ථ මේක තේරෙන ආකාරයෙන් තමයි දීලා තියෙන්නේ. එතකොට මෙතන බලමු මොකද්ද මේ කියන්නේ කියන්නේ. මේ දානං දත්වා කියන්නේ කුමක්ද? අපි මේක නොදන්නවා දෙයක් නෙවෙයි. දන් දීලා සිල් සමාදන් වෙලා උපෝසත කර්මයේ පවත්වලා ඒක ප්‍රතිවේක්ෂා කරනවා. මේක දිගටම යනවා පච්චවෙක්කදී මේ සියල්ලටම එකටම ලියලා තියෙන්නේ. ඒතර වීතිපාලේ කුසල ධම්මෝ කතුරු පාඨයෙන් මෙන්න මේ ධර්ම ටික එනවා. අරහත් මාර්ග වර්ජිත රහත්
අරහත් මාර්ගය අරමුණු කරන්න බෑ අනික් සිත් වලින්. අරහත් මාර්ග වර්ජිත කුසල් සිත් 20ය. ඒතර 21කින් එකක් අයින් වුණා අරහත් මාර්ගය. ඒ ඉතිරි 20 තමයි මේ කියන්නේ. චෛතසික 38 යන ප්‍රත්‍ය ධර්මයෝ ලැබෙත්. එතකොට මේ තමයි ප්‍රත්‍ය ධර්මයේ. මේ ප්‍රත්‍ය ධර්මයේ කුසල් සිත් වලින් කුසල් සිත් උපදවන්න එන. එතකොට අරහත් මාර්ග සිත මෙතෙන්ට ගන්න බෑ. අරහත් මාර්ග සිත එන්නේ රහතුන් වහන්සේට පමණයි. රහතුන් වහන්සේගේ මාර්ග සිත අරමුණු කරන්න බෑ වෙනත් සිතකින්. එතකොට ප්‍රත්‍ය ධර්ම ලැබෙත්. කුසලස්ස ධම්මස්ස කියන සම්ප්‍රදාන පාඨයෙන් දෙවෙනි කොටසේ මහා කුසල් සිත් 8 මහා කුසල් සිත් සමාන 8. සර්. ඔව් දැන් කියන්නේ ඔය මාර්ගඵලලාභීන්ගේ සිත් මාර්ග සිතුත් ඉතින් අනිත් අයට මේ අරමුණු කරන්න බෑනේ. මොකද දැන් අනිත් මාර්ග සිතුත් ඒ විදිහට අරමුණු ඔයාට අනිත් මාර්ග ඉදිරියේදී සිත් පෙනේ මේකේ ඉදිරියේදී පෙනේ මාර්ගසිත හොඳයි අරමුණු හොඳයි. කරන මාර්ගසිත අරමුණු කරන හැටි මේකේ පහළට යනකොට පේනවා කොහොමද මාර්ගසිත ප්‍රතිවේක්ෂා කරන්නේ කියලා. අපි ප්‍රතිවේක්ෂා කරන අවස්ථාව තියෙනවා ඉදිරියේදී. එතකොට ඔයාලට පෙනෙයි මාර්ගසිත අරමුණු වෙන සර් හැටි. සමාවෙන්න ඇත්තටම මම කිව්වේ අනිත් අයට කරන්න බැරි එක. අනිත් අයට කියන එක නෙවෙයි මෙතන පුජ්‍යලයක් නැහැ. මේක පුජ්‍යලයක් නෙවෙයි පරමාර්ථ වශයෙන් දකින්න. පුජ්‍යලයක් ගන්න එපා. මේ සිත් කියන්නේ පරමාර්ථ ධර්ම. ඒ සිත් වලින් අරමුණු වීම තමයි මෙතන කතා කරන්නේ. ඒ සිත් වලින් අරමුණු කිරීම ගැන කතා කරන්නේ. එතකොට මේකේ ප්‍රත්‍ය ධර්මයේ කුමක්ද? ප්‍රත්‍යෝත්පන්න ධර්ම කුමක්ද? මෙතන කියනකොට ප්‍රත්‍ය ධර්ම වල කුසලස්ස ධම්මස්ස උපදින ධර්මය. ඒක කරනකොට උපදින ධර්මය කුමක්ද? කුසලෝ ධම්මෝ යන කතෘ පාඨයෙන්. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මයේ අරහත් මාර්ග වර්ජිත කුසල් සිත් 20. ඒක තමයි ඒ සිත් 20 තමයි පරමාර්ථ ධර්ම. මේක මගේද ඔයාගේද කියන එක නෙවෙයි. මේ කුසල් සිත් 20 චෛතසික 8 යන ධර්ම පත්‍ය ධර්මෝ ලැබෙත්. ඒකෙන් ලැබෙන ප්‍රත්‍යෝත්පන්නය සම්ප්‍රදාන පාඨය කුසලස්ස ධම්මස්ස කියන එකෙන් ගෙනවා. කුසලස්ස ධම්මස් කියන උපදින ධර්ම. මොනවද ලැබෙන්නේ? මහා කුසල් සිත් 8 විඥානං ඡායතන කුසලය නේව සංඥා නාසඤ්ඤායතන කුසලය ඉද්දිවිද චේතෝ පරිය පුබ්බේ නිවාසානුස්මති යතා කම්මෝපගත අනාගතං අභිඥාවෝ විරති අප්‍රමාණ වර්ජිත. මේ කුසලෝ ධම්මෝ කියන එකට සම්පූර්ණ එක තමයි මේ ලියලා තියෙන්නේ. මේ ටික සියල්ලම ලැබෙනවා. පොඩක් කියවගෙන යනකොට තේරෙයි යන 33 තොට චෛතසික වශයෙන් චෛතසික 33ක් වෙනවා එතෙන්ට. සම්ප්‍රදාන පාඨයෙන් විස්තර වශයෙන් මෙසේම. දැන් විස්තර බලමු අපි. විස්තර වශයෙන් මෙසේය. කතෘ පාඨයෙන් කතෘ කියන්නේ කරන පුච්චලයා. කරන ඒ නාම ධර්මය. මහා කුසල ඥාන විප්පයුත් සතරට ප්‍රත්‍ය වෙන. මේ හැමදේම හැම එකටම බලන්න බෑ. මහා කුසල ඥාන විප්පයුත් සතරට ප්‍රත්‍ය වන ලෞකික කුසල 14. මේ මහා මේක ප ဋ ාණ නිදේශ වාරයේදී පැහැදිලි කරනවා. මහා කුසල ඥාන විප්පයුත් සිත් 4 තියෙනවානේ. ඥාන විප්පයුත් සිත් 4ට ප්‍රත්‍ය වෙන්නේ ලෞකික කුසල් 14. ලෞකික කුසල් 14. මහා කුසල ඥාන සංප්‍රයුක්ත සිත් 4ට ප්‍රත්‍ය වන අරහත් මාර්ග වර්ජිත කුසල් සිත් 20. එතකොට ඥාන සංප්‍රයුක්ත සිත් 4ට ප්‍රත්‍ය වෙනවා අරහත් මාර්ග වර්ජිත කුසල් සිත් 20ම. අතන 17යිනේ. ඊළඟට විඥානං ඡායතන කුසලයට ප්‍රත්‍ය වන
වර්තමාන භවයේ හා අතීත භවයේ ස්වසන්තානේ උපන් ආකාසානංචායතනේ කුසලය. මේවා උපදින ආකාරය පැහැදිලි කරන්නේ. මේක ගැඹුරු වැඩිද? මේක කියවගෙන යනකොට තේරෙන්නේ නැති වෙන තත්ත්වයක් වෙනවද? විඥානංචායතනේ කුසලයේ උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? අපි අරූප ආකාසානංචායතන කුසල. ආකාසානංචායතනේ කුසලයේ. එතකොට කියන විඥානංචායතනේ කුසලයට ප්‍රත්‍ය වෙන වර්තමාන භවයේ අතීත භවයේ සෝසන්තානේ උපන්න ආකාසානංචායතනේ කුසලයේ. ඒ කියන්නේ අතීතයේදී උපදවල තියෙනවා නම් ආකාසානංචායතන කුසලයක්, ඒ කුසලය ඊළඟට එයාට ප්‍රත්‍ය කරගන්නවා විඥානංචායතනය උපදවන්න. මේක බලන්න මේ ස්වභාවය. එතකොට ඒ මොහොතේදී තියෙන ආකාසානංචායතනය පමණක් නෙවෙයි. වර්තමාන භවයේ හා අතීත භවයේ ස්වසන්තානේ උපන්න ආකාසානංචායතනයේ කුසලය ප්‍රත්‍ය වෙනවා විඥානංචායතනය උපදවන්න. ඒ වගේම නේව සංඥා නාසඤ්ඤායතනයේට කුසලයට ප්‍රත්‍ය වෙන වර්තමාන භවයේ හෝ අතීත භවයේ ස්වසන්තානේ උපන් ආකින්චඤ්ඤායතන කුසලය නේව සංඥා නාසඤ්ඤායතනයේ උපදින්නේ. එතකොට මේ ආකින්චඤ්ඤායතන කුසලය ප්‍රත්‍යකටගෙන. එතකොට වර්තමාන භවයේ තියෙන ආකින්චඤ්ඤායතනේ හෝ පූර්වයේ උපදවා නිරුද්ධ වුණ ආකාසානංචායතන කුසලය. එතකොට මෙතන කියලා නෑ ආකාසානංචායතනයේ කුසලයේ උපදවන හැටි, ආකින්චඤ්ඤායතන කුසලයේ උපදවන හැටි. ඇයි ඒක කියලා නැත්තේ? ඒවා අරමුණු කරන්නේ ප්‍රඥප්ති. අන්න හරි. ඒවා උපද වෙන්නේ ප්‍රඥප්තියන අරමුණු කරගෙන. අන්න හරි මාත්මීර බොහොම පිං. මේ අපි කියන්නේ කුසලයක් අරමුණු කරගෙන කුසලයක් උපදින අවස්ථාව. එතකොට අර ප්‍රඥප්තියන අරමුණු කරන උපදින ස්වභාවයෙන් නෙවෙයි මෙතන කතා කරන්නේ. මෙතන මාතෘකාව කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන මාතෘකාව යටතේ. මේක හරියට මේක හිතාගෙන කල්පනා කරේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඊළඟට ඉද්දිවිද කුසල අභිඥාවට ප්‍රත්‍යවන ඉද්දිවිද කුසල අභිඥාව අපි දන්නවනේ. ඉද්දිවිද පාන්න පුළුවන් කුසල අභිඥාව. කුසල අභිඥාව කියනකොට අපි දන්නවා මේ කියන්නේ පංචම ධානික කුසල අභිඥාසිත. පංච ධානික කුසල් සිත තවදුරටත් වඩලා ඉද්දි විදයට සුදුසු වන පරිදි අභිඥාව වැඩූ ස්වභාවය තමයි මෙතන පෙන්නේ. ඉද්දි විදයට වැඩිම කියන්නේ විශේෂ අවස්ථාවක්. එතකොට පාදක ධානය මොකද්ද? රූපාවචර පංචම ධාන කුසලය. රූපාවචර පංචම ධාන කුසලය තමයි පාචක ධානය. පාදක ධානය. ඊළඟට චේතෝපරිය කුසල අභිඥාවට ප්‍රත්‍යවන චේතෝපරිය ඥානෙ සිද්ධන ගන්නා ඒ කුසල අභිඥාවට පාදක වන අතීතේ සද්දිනක් අනාගතේ සද්දිනක්ද ඇතුළු කාලත්‍රේ වූ අභිඥා මාර්ගයෙන් අන්‍ය වූ අභිඥා මේ අරහත් මාර්ගය මෙතනට අයිති වෙන්නේ නැහැ. අරහත් මාර්ගය දකින්න බෑ. අන්‍ය වූ අන්‍ය සත්‍යයන්ගේ කුසල් සිත් විස්සය පුබ්බේ නිවාස. අන්න බලන්න එතන කියන අන්‍ය සත්‍යයන්ගෙන් මේ චේතෝපරිඥානෙට අරමුණු කරන්න පුළුවන්. ඒකනේ අනුන්ගේ සිත් දැනගන්නා නුවණ කියන්නේ. අනුන්ගේ සිත් දැනගත්තට අරහත් මාර්ගයේ දකින්න බෑ. උබ්බේ නිවාසානුස්සති කුසල අභිඥාවට ප්‍රත්‍ය වෙන පෙර ජාතිවල උපන් අරහත් මාර්ගයෙන් අන්‍ය වූ කුසල් සිත් විස්සය. තර උබ්බේ නිවාසානුස්මෘති අභිඥාවටත් ප්‍රත්‍ය වෙන්නේ මේ විදිහටමයි. පෙර ජාතිවල උපන්
උපන් අරහත් මාර්ගයෙන් අන්‍ය වූ කුසල් සිත්වයේ ඒතර පෙර જાතිවල අරහත් මාර්ගයේ ඉපදුනා නම් මේ જાතියේ ඉන්න බැහැනේ. ඒක කෙනෙකුට අහන්න පුළුවන්. ඒතර අරහත් මාර්ගයෙන් අන්‍ය වූ කුසල් සිත් 20 යතා කම්මෝපගත කුසල අභිඥාවට ප්‍රත්‍ය වෙන ලෞකික කුසල ධර්මයෝය. යතා කම්මෝපගත යතා කම්මෝ කියන්නේ ඒ කුමන ආකාරයෙන් කර්මයේ ඵල දෙයිද. එතකොට අනාගතං ඥානය කියන්නේ ඉදිරිය දකින ප්‍රත්‍ය වෙන. ඒකත් දවස් 7යි. නේ අරහත් මාර්ගයේ වර්ජිත මේ ධර්මය. මේ ධර්ම වලට අරුණකට උපනා චිත්ත චෛතසිකෝ ආරම්මන පච්චේන ආරම්මන ප්‍රත්‍යේන කියනකොට මේ ආරම්මන අරමුණු ස්වභාවය විස්තර කරනවා. මෙන්න මේ ප්‍රත්‍ය තුන අරගෙන ආරම්මනාධිපති ආරම්මන උපනිස්සේ කියන තුනෙන් ආරම්මන ප්‍රත්‍ය ස්වභාවය තමයි ප්‍රකට කරන්නේ කියලා විස්තර කරනවා. මේක තමයි ස්වභාවය. දැන් අපි එකෙන් මේක එකපාරටම අපිට මේක අවබෝධ කරගන්න බෑ. දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි මේ ටික ඉතාම දීර්ඝව කතා කරමු. මොකද මේක ඉතාම ලස්සනයි. මේක විස්තර කරලා තියෙන ක්‍රමය. ඇත්තටම මටත් අවස්ථාවක් ලැබෙනවා ඔබතුමන්ලත් එක්ක මේක සාකච්ඡා කරනකොට මේ සියල්ලම අපිට මතක තියාගන්න බෑ. හැබැයි ක්‍රම වේදේ ගැන අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. එන්නේ ඒක තමයි අපි සියල්ලම කරන්නේ. එතකොට මේ ප ဋ ාණ පඤ්ඤ විභංග වාර දේශනාව තුළින් අපි ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව තවදුරටත් ගැඹුරට කිඳා බහැල ධර්ම ස්වභාවය අපි ඉගෙන ගනිමු. මේ තියෙන්නේ මේ ප ဋ ාණ ප්‍රකරණයේ තියෙන පොත් කාරණා ප ဋ ාණ සම්නෙන් විස්තර කරලා තියෙන හැටි. දැන් මේකේ පළවෙනි එක. දැන් අපි මේ කිව්වේ සියල්ලට එකතු කරලා කියපු විස්තරය තමයි ඔතන. දැන් පළවෙනි එක. දානං දත්වා තං පච්ච වෙක්කති. ඔන්න පළවෙනිම අනුවාදය. දානං දත්වා තත් තං පච්ච වෙක්කති. මොකද මේ කියන්නේ? කවුරුත් කිව්වොත් දානයක් දීලා ඒ ගැන අරමුණු කරන පස්සේ. දානයක් දීලා ඒ දානේ පරිත්‍යාග චේතනාව. මෙතන දානේ දුන්නා කියන්නේ බඩු දීම, බඩු නෙවෙයි, බඩුත් අරමුණු වෙන්න පුළුවන්. මෙතන දානං දත්වා කියනකොට එතන කුසල කර්මයේ ඉන්නේ පරිත්‍යාග චේතනාව. චේතනාව ප්‍රදාන වෙන්න ඕනනේ. ඒ ක්‍රියාවලියට චේතනාව ප්‍රදාන වුණාම තමයි එතන ඒක කුසල කර්මයක් වෙන්නේ. පරිත්‍යාග චේතනාව ප්‍රදාන කාමාවසර කුසල චිත්තය. පරිත්‍යාග චේතනාව කියන්නේ එක චෛතසිකයයි තව චෛතසික පරිත්‍යාග කරන වෙලාව අවම වශයෙන් චෛතසික 33ක් තියෙනවනේ. මේ වෙලාවේ චෛතසික 34යිනේ උපන් වැඩ කරන්නේ. 33යි නේ. දානයක් දෙන වෙලාවේ කාමාවචර මහා කුසලක චෛතසික කීයක් වැඩ කරයිද? කාටරි මතකද? විරති අප්‍රමඤ්ඤය අයින් කරන්න ඕනේ. අන්න හරි, විරති අප්‍රමඤ්ඤය අයින් කරන්න ඕන. එතකොට වැඩ කරන්නේ චෛතසික 33යි. හරිනේ. එතකොට චේතනාව අයින් කරාම තව චෛතසික 32යි. අපි මේ සුද්ධ පවිත්‍ර වෙලාම යන්නේ කින් තමයි එහෙම කතා කරේ. මොකද සාමාන්‍ය පොදුවේ අපි 38යි කියනවනේ. 38යි කියන්නේ පොදු ස්වභාවය. හැබැයි මෙතන කාමාවචර මහා කුසල් සිත දාන චේතනාවෙන් කරනකොට කාමාවචර මහා කුසල් සිත එතන විරති වැඩ කරන්නේ, එතන අපමඤ්ඤ වැඩ කරන්නේ. මෙතන තියෙන්නේ පරිත්‍යාග චේතනාව. පරිත්‍යාග චේතනාව වෙනකොට තව චෛතසික 32ක් වැඩ කරනවා. ඊ කාමාවචර කුසල චිත්තය තං පච්ච වෙක්කති. ඒක ප්‍රතිවේක්ෂා කරනවා. මෙන්න මේක දන් දීම කියන්නේ මෙන්න මේ පරිත්‍යාග චේතනාව. සහ ඒක ප්‍රධාන ඒ කුසල සිත සහ චෛතසික 32 චේතනාව අයින් කර 32. තම්පච්ච වෙක්කදී ඒක ප්‍රතිවේක්ෂා කරනවා, මෙනෙහි කරනවා. ඇයිස චේතනාව අයින් කරන්නේ? නෑ, චේතනාව මෙතන සරයක් කියපු නිසා පරිත්‍යාග චේතනාව ප්‍රධාන කොට කියනකොට
පරිත්‍යාග චේතනාව ප්‍රධාන කොට ඉතිරි ටික කියනකොට ඉතින් අර ඒ චේතනාව අයින් වෙන්න දෙයක් නැහැ. චේතනාව තියෙනවා. ප්‍රධාන කොට කියලා චේතනාව වෙන් කරගත්තොත් කුසලයේ කියන්නේ අපි කර්මය කියන්නේ චේතනාවනේ. චේතනාවත් එක්ක ඉතිරි ධර්ම ටික තමයි චෛතසික 32. ඒකට සම්පූර්ණ චෛතසික 33ක් තියෙනවා. සිතත් එක්කලා ධර්ම 34ක් තියෙනවා. ඒ 34 තම්පච්ච වෙක්කති මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ යනුවෙන් දැක්වෙන මෙනෙහි කරන්නා වූ කාමාවසර කුසලයට චිත්තයට ආරම්මන ශක්තියෙන් ප්‍රත්‍ය වේ. එතකොට මේක තමයි දානය, මේක තමයි කාමාවචර කුසල චිත්තයෙන් තමයි අරමුණු කරන්නේ. වෙනස එතකොට කුසල සිත් 4යිද ගන්න පුළුවන්? නෑනේ, කුසල සිත් 8ම ප්‍රත්‍යෝත්පන්න වශයෙන් කුසල සිත් 8ම එනෝනේ. එතකොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට ප්‍රඥාව නෑ, එහෙම කියලා නෑනේ. මෙතන කියලා තියෙන්නේ මේ පොතේ කියලා තියෙන්නේ මේ විදිහට ප්‍රතිවේක්ෂා කරන්නාගේ ස්වභාවය අනුව තමයි ඒක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් බලන්න මම ඒක තවදුරටත් ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ප්‍රතිවන ආකාරය මෙසේය. බලන්න මේක ආහාර පාන ආදී වස්තුන් දෙන කල්හි දෙන තැනැත්තහුගේ මේක තමයි එයාගේ චිත්ත වීතිය පහළ වෙන හැටි. දෙන තැනැත්තාගේ ජවන උපදින්න එපා. ප්‍රතිසන්දි චිත්තය සමාන මේ භවංග විවිධ ආහාර පාන ආදී දාන වස්තු අරමුණු කොට මනෝද්වාරා වර්ජන චිත්තය උපදිනවා. මම මේ මුළු එකම කිව්වේ නෑ චිත්ත වීතියක් උපදින හැටි. ඒ දෙන එක්කෙනාගේ දෙන පුජ්‍යලයාගේ සත්පුජ්‍යල භාවයෙන් තොර කියමුකෝ චිත්ත වීතියක් උපදිනවා. ආහාර පාන ආදී දාන වස්තු අරමුණු කොට මනෝද්වාරා වර්ජන සිත උපදී. චිත්තේද මහා කුසල් සිත් 8 අතුරෙන් මෙන්න කියන හැටි 8 අතුරෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක්ද ඉපද නිරුද්ධ වේ. ඒතකොට ජවන 7ක් උපදිනවා. ජවන 7 මහා කුසල් සිත් 8න් වුමනා එකක්. ඒ කරන පුජ්‍යලයාගේ ඥාන ස්වභාවයේ උඩ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉපද නිරුද්ධ වෙති. එයට අනුත්තරුව විභූතාරම්මන වීතියක් නම් දෙවරක් තදාරම්මන ඉපදී නිරුද්ධ වෙමින් පස්සේ භවාංගගත වේ. අවිභූතාරම්මන වීතියක් නම් ජවනයට අනුතුරුව භවාංග වේ. මේ මනෝද්වාරික චිත්ත වීතියක උපදින ආකාරය තමයි එතන පැහැදිලි කරන්නේ. මනෝද්වාරා චිත්ත වීතියක් උපදිනකොට විභූතවන කරනවා නම් මෙහෙමයි, අවිභූත වෙනවා නම් මෙහෙමයි. එතකොට මෙතන අපිට දැනගන්න ඕන මෙන්න මේ ටික. මේ වීතියෙන් ආහාරදී වස්තුන් දීම සිදුවේ. ඔන්න දීම පරිත්‍යාග සිදු වෙනවා. අනතුරුව ඒ දාන වස්තුව අරමුණු කොට තදානුවර්තීක මනෝද්වාර වීතිය උපදී. මෙන්න මේ කාරණේ තමයි ඊටම වැදගත්. දීම කියන එක සිද්ධ වෙලා ඉවරයි. ඒට මනෝද්වාරක වීති බොහෝ ගාණක් උපදිනවා. පසුව ඒ දායකයා විසින් දැන් එක ක්‍රියාවක් එක සංසිද්ධියක් විදිහට සලකන්න එපා. මේක දීම චේතනාව සිද්ධ වුණාම මනෝද්වාරික වීති ගොඩක් මෙයාගේ సంతානයේ උපදිනවා. ඒ సంతානයේ උපන් පරිත්‍යාග චේතනාව ප්‍රදාන කොට ඇති කුසල චිත්තය මෙන්න මේක තමයි කුසල චිත්තය මෙනෙහි කරනවා. මෙන්න මේක තමයි දානං දත්තා සීලං සමාදිත්වා කියනකොට මෙනෙහි කරන්නේ. ඒ පරිත්‍යාග චේතනාව ප්‍රදාන කොට ඇති කුසල චිත්තය. එතකොට චෛතසික 33යි සිතයි. මෙනෙහි කරන්න උට යා ඒක නැවත මෙනෙහි කරනවා. ඔහුගේ ප්‍රතිසන්දි චිත්තය හා සමාන. දැන් මෙනෙහි කරන අවස්ථාව ගැන දැන් කතා කරන්නේ. මෙනෙහි කරන කොටත් නැවතත් චිත්ත වීති පරම්පරාවක් උපදිනවා.
ඒතර ඒක මෙනෙහි කරන එක්කනටත් ආයසරයක් මේ අර චිත්ත වීතියක් උපදිනවා. මේ භවංග ඡේදයේ ඇවිල්ලා මනෝද්වාරා වර්ජනේ ඉපදිලා ඒ දාන චේතනාව ප්‍රදාන කොට උපන් කාමාවචර කුසල චිත්තය අරමුණු කොට මනෝද්වාරා වර්ජන සිත උපදිනවා. මේ අර ඉපදුන සිත් අරමුණු කරලා නැවත මේ ප්‍රත්‍යවේක්ෂා ජවන්න උපදිනකොට මහා කුසල් සිත් 8 අතුරෙන් එක් සිතක් ජවන කෘත්‍යයේ සත්වරක් ඉපද නිරුද්ධ වේ. දැන් මේක මෙනෙහි කරනකොටත් එයාට ආයසරයක් මහා කුසල් සිත් 8න් එකක් ඉපදිලා සත්වරක් ඉපදිලා නිරුද්ධ වෙනවා. මේක තමයි ඊ ජවන කෘත්‍ය. මේ මෙනෙහි කරන අවස්ථාවේදී මානසික ස්වභාවය. එතකොට මෙනෙහි කරනකොට විභූතාරම්මන වීතියක් නම් එක විදියක්, අවිභූතාරම්මන විදිය නම් තවත් වීතියක්. මොකද එතකොට අර තදාරම්මන ඉපදින ස්වභාවය ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ පරිත්‍යාග චේතනා ප්‍රදාන කොට උපන් කුසල චිත්තය අරමුණු කොට උහෝ තදානුවර්තික මනෝද්වාර වීති උපදිති. දැන් බලන්න මෙන්න මේක තමයි මේ කතාව. අර පරිත්‍යාග චේතනාව අරමුණු කරලා මනෝද්වාර වීති බොහෝ ගානයක් උපදී. එසේ උපදනා කාමාවචර. ඔව්. තද අනුවර්තික කියන්නේ මොකද්ද? ඒකට අනුකූලව ඒක දැන් එක අනුබන්ධක ඕනම කියන්නේ දෙයක් ඒකද? සිද්ධ වෙනකොට ඕනම දෙයක් ඒ විදිහට තමයි තදානුවර්තික කියන්නේ අනුබන්ධන චිත්ත වීති කියලා කියන්නේ. අපි ඒක ඒ විදිහමයි මේ මනෝදාර වීති. එසේ උපදනා කාමාවචර ජවනයන් අතුරෙන් පරිත්‍යාග චේතනාව ප්‍රදාන කොට ඇති. මේ පරිත්‍යාග චේතනාව ප්‍රදාන කොට ඇති කාමාවචර කුසලයන් ප්‍රත්‍යභාවයෙන් අන්න ඒවා ප්‍රත්‍ය වෙලා ඒවා අරමුණු කොට පසුව උපදනා කාමාවචර ජවනයන් ප්‍රත්‍යඋත්පන්න වේ. දැන් බලන්න මෙතන කාමාවචර කුසල ජවනයන්ම අරමුණු කරලා ආයසරයක් ඉපදුනා කාමාවචර කුසල ජවනයන්ම. දැන් බලන්න මේ කුසලයක් අරමුණු කරලා නැවත කුසලයක් උපදින ඇති. ඒතර කාමාවචර ජවනයන්ගෙන් ප්‍රත්‍යඋත්පන්න භාවේනගෙන ප්‍රායත්තාග චේතනා ප්‍රදාන කොට ඇති කාමාවචර කුසල චිත්තය එයට මෙනෙහි කිරීම වශයෙන් පසුව උපදනා කාමාවචර කුසල චිත්තයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීම තමයි මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන එක විස්තර කරන්නේ. එතකොට මේක බලන්න කොච්චර ගැඹුරට මේ කාරණේ කියලා තියෙනවද චිත්ත ස්වභාවය පෙන්눔 කරගෙන. ඒ කියන්නේ මේක නිකම් වචනෙන් අපි කියලා තියෙනවා පරණ දේ හිතලා පරණ දේ මෙනෙහි කරනවා මෙහෙම කියලා. මෙනෙහි කරන්නේ කොහොමද කියන එකත් මේ ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මේ එක පදයකට තමයි මේ කතා කරන්නේ. කුමන පදයකටද? දානන්දත්වා. අන්න ඒ කැලලට දානන්දත්වා. මෙන්න මේකට විතරයි මේ කතා කරන්නේ. පච්ච වෙක්ඛන්ති. එතකොට සීලං කියනකොට තව එකක් සීලං සමාදිත්වා මේ ටිකට තව සැරයක් විස්තර කරනවා. සමාවෙන්න සර්. ඔව් කියන්න මත් නෑ. සමාවෙන්න ඇහෙනවා කියන්න. ප්‍රත්‍යවේක්ෂා කරනකොට පිළිවෙලක් තියෙනවද සර්? ඉස්සෙල්ලා මාර්ග සිත ඊළඟට ඵල සිත. එහෙම කියලා පිළිවෙලක් තියෙනවද? නෑ. ඊ ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාව අපි ඉදිරියේදී කතා කරනවා. මාර්ග කුසලයක් ඉපදුනන් පස්සේ ඔයා ප්‍රත්‍යවේක්ෂා ජවන් උපදිනවානේ. මේ ප්‍රත්‍යවේක්ෂා ජවන් ඉපදීම ගැන වෙන්න ඇති මහත්මයා අහන්නේ. මේ මාර්ග කුසලයක් ඉපදුනහම සෝවාන් පුජ්‍යලයක් නම් ප්‍රත්‍යවේක්ෂා ජවන් 20ක් උපදිනවානේ. වීති. මම මේ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලා මාර්ගසීල ඊළඟට ඵලසිත ඊට පස්සේ නිර්වාණය ඊට පස්සේ ප්‍රහීන කුසල් ඒවා එහෙම පිළිවෙලක් තියෙනවා කියන්නේ. ඒ මහත්මයා අහන්නේ මෙන්න මේ චිත්ත වීතියක් උපදිනකොට මේ චිත්ත වීතියේදී චිත්ත වීතියෙන් පස්සේ අපිටම සෝවාන් වුණු පුජ්‍යලයක් සෝවාන් වුණු පුජ්‍යලයා
කොහොමද මේවා ප්‍රතිවේක්ෂා කරන්නේ කියලානේ සෝවාන් වුණ පුජ්‍යලයට ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. ඇත්තටම මේක පළවෙනියෙන් මෙයා ප්‍රතිවේක්ෂා කරනවා නිවන ප්‍රතිවේක්ෂා කරනවා පළවෙනියටම. ඊට පස්සේ තමන්ගේ ඵලසිත, තමන්ගේ මාර්ගසිත, ඊට පස්සේ සෝවාන් පුජ්‍යලයාගේ ප්‍රහීන කෙලෙස, ඉතිරි කෙලෙස. මේකේ පිළිවෙලත් ඉදිරියේදී මේකත් අපි ප්‍රත්‍යවේක්ෂා ජවන් වලට යනකොට පැහැදිලි වෙයි. ඒකේ පිළිවෙල මේ ස්වාමීන් වහන්සේ විස්තර කළා තියෙන හැටි. දැන් අපි කතා කරන්නේ ඒ අවස්ථාවක් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් කුසලයක් කරලා අර කුසලයේ ප්‍රත්‍යවේක්ෂා කරන ස්වභාවය තමයි කියන්නේ. අර චිත්ත වීතියකේදී මේ කොහොමද මේක ප්‍රත්‍යවේක්ෂා වෙන්නේ, පිළිවෙල කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. ඉදිරියට මේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඒකත් අපි ඉදිරියේදී ප්‍රත්‍යවේක්ෂා ජවන් වශයෙන් අපි දකිනවා. මේ අපි කතා කරන්නේ ප්‍රත්‍යවේක්ෂා ජවන් නෙවෙයි, සාමාන්‍ය පුජ්‍යලයක්. අපි තුන් පුජ්‍යලයක් කියලා පුජ්‍යල ස්වභාවයෙන් ගත්තොත් මම දානයක් දීලා, මම සංඝික දානයක් දීලා, ඊ දුන්න සංඝික දාණය මම නැවත මෙනෙහි කරනවා. ඒ දුන්න සංඝික දාණය මම නැවත මෙනෙහි කරනවා. මේ දානං දත්වා තම් පච්ච වෙක්කති. මම මෙනෙහි කරනවා, ප්‍රතිවේක්ෂා කරනවා. ඒ පරිත්‍යාගය ප්‍රතිවේක්ෂා කරනකොට මම අලුතෙන් කුසල් උපදවනවා. අන්නේ කුසල් උපදවන පළවෙනි අවස්ථාව තමයි මේ කතා කරන්නේ. ඊළඟ සීලං සමාදේත්වා තම් පච්ච වෙක්කති කියනකොට සීලය අර ඒකේ දෙවෙනි එකට සීලේනේ. සීලය වෙනකොටත් මේ විදිහටම මේක විස්තර කරනවා. ඒක ඉච්චර විස්තර කරන්න ඕනේ නැද්ද? නැත්තම් අපිට යන්න පුළුවන්. සීලය විස්තර කරනකොට සීලය කියන්නේ කුමක්ද කියන එක දැනගන්න ඕන. සීලය කියන්නේ කුමක්ද? සීලය අපි දැනගන්න ඕන. සීලං සමාදේත්වා, සීලං සමාදේත්වා. එතකොට සීලය ප්‍රත්‍යවේක්ෂා කරනවා. කුමක්ද සීලය? මෙන්න මේ විදිහට දකින්න ඕන. විරති වලින් එකක්ද සර්? අන්න විරති වශයෙන් දකින්න ඕන. ප්‍රතිවන ආකාරයෙන් මෙසේ ප්‍රාණඝාතාදී අකුසල පසින් බලක්කන්නා වූ තැනත්තාට ප්‍රාණඝාතාදී අකුසල පසින් වළක්වන්නා උට. ඒ කියන්නේ පාණාතිපාතා වේරමණී කියන සීලය. නැත්නම් අදින්නා දානා වේරමණී කියන සීලය. ඒතර ප්‍රාණඝාතාදීන් පාණාතිපාතා වේරමණී කියනකොට අරමුණු වෙන්නේ මේ පදයක් නෙවෙයි. රූප ජීවිතේන්ද්‍රය අරමුණු වෙනවා. සත්වයන්ගේ රූප ජීවිතේන්ද්‍රය තමයි මේ ප්‍රාණඝාතය කියන්නේ. මේ රූප ජීවිතේන්ද්‍රයේ බිඳහෙලීම. මෙන්න මේ විදිහට ඒකේ පරමාර්ථ ස්වභාවය පෙන්눔 කරන්නේ. එතකොට අපි මේක බලමු. එහෙම සීල සමාදන් වෙලා ප්‍රත්‍යවාක් කරන්නාට මෙන්න මේ විදිහට උපදිනවා. එතන කියනවා ප්‍රාණඝාතාදී කුසල පසින් වළක්වන්නා හුට. මම මේ ටික කියවන්නේ කොහොමද චිත්ත වීතිය උපදින හැටි දන්නවනේ. ප්‍රතිසන්දිසිතෙන් භවාංගසිත ඉවදලා අරමුණු වෙන්නේ රූප ජීවිතේන්ද්‍රය. රූප ජීවිතේන්ද්‍රය අරමුණු කරන අකුසල චේතනාව ප්‍රධාන කොට ඇති දෝෂ මූල මෝහ මූල චිත්තය. මේ බලන්න සීලය විස්තර කරනකොට. එතකොට සත්තු මරණ එක්කෙනාට දෝෂ මූල සිත් උපදින්න පුළුවන්, මෝහ මූල සිත් උපදින්න පුළුවන්. හෝ ඒ දෝෂ මූල මෝහල චිත්තයන් විසින් උපදවන කාය විඤ්ඤාතිය. තර කාය විඤ්ඤාතිය වෙන්නත් පුළුවන්. කාය විඤ්ඤාතිය කියන්නේ තමන් ඒ පිළිබඳව ඒක කරන හැටි හෝ අරමුණු කොටද. එතකොට මේකේ පරමාර්ථ ස්වභාවය දකින්න. එතකොට මේ ප්‍රාණඝාතී අකුසල කෙනෙක්නාගේ කාය විඤ්ඤාතිය හෝ අරමුණු කොට. එතකොට අදත්තාන දානය කරන එක්කෙනාගේ අනුන්ගේ වස්තුව
ඒ උපදින ඒ අකුසල චේතනා මේ විදිහට කාම මිත්‍යාචාරේ නම් ඒ පරස් කියන්නේ සීලය කියනකොට සීලේ දකින්න හැටි තමයි තියෙන්නේ. සීලය කියන්නේ පංච සීලේ නම් ඒ විදිහට අපි දකින්න පුළුවන්. ප්‍රාණඝාතේ නම් රූප ජීවිතේන්ද්‍රිය. රූප ජීවිතේන්ද්‍රිය ඒකට අරමුණුනේ දෝෂ මූල හා මෝහ මූල චිත්තය. මුසාවාදයෙන් වළක්වන්නෝගේ විශේෂ අවශ්‍ය තියෙනවා අසත්‍ය වස්තුව හෝ ඒ අරමුණු කොට කරන අකුසල චේතනාව ප්‍රදාන කොට ඇති 12 අකුසල චිත්තයම හේතු වෙනවා මුසාවාදයට. සමා වෙනස ඔව්. දැන් මේ සීලං කියන එක කුසලයක් මේ දැන් මේ අකුසල ගැන විස්තර කරන්නේ මොකද කියන එක එච්චර පැහැදිලි නෑ. ආ. ඒකේ ඒ ඒක අකුසල තමයි. වල ඔබ විරතියද? ඒක ඇහුවේ කොහොඳයි. ප්‍රාණඝාත ආදී අකුසල පසින් වළක්වන්නා වූ මේ විරති ස්වභාවය තමයි මේ දකින්නේ. වේරමණී තමයි මේ දකින්නේ. මෙහෙම දෙයක් ඇති වුන්නේ නෑ නේද කියලා වගේ හිතනවා ඇති නේද? ඔව්. ඒ වේරමණී මොකකින්ද වේරමණී මොකකින්ද වෙන් උනේ? සතාගේ රූප ජීවිතේන්ද්‍රය බිඳීම සංඛ්‍යාතව ඒ අකුසලයෙන් මං වෙන් වුණා. විරති කියනකොට නිකම්ම ඒක නිකන් වචනයක් විතරයිනේ. ඒකට ඒකෙන් වෙන් වුණ ස්වභාවය පෙන්නුම් කරන හැටි තමයි මේ තියෙන්නේ මේ චිත්ත වීති උපදින හැටි. මේ ටික එනම් කියවා ගන්න මම ඒක සියල්ලම කියවන්න යන්නේ නැහැ. ඒක වැඩි වෙනවා වගේ මට පේන්නේ. එතකොට ප්‍රාණඝාත ආදීන් එහෙමයි කාය විඤ්ඤාතිය ඒ වගේ මේ අකුසල පහටම මේ ඒ පංචශීල සමාවෙන් දැන් අන්න ඔය චේතනා. ටික කියවගෙන ගියා නම් හරිනේ. ඉතින් ඔව්. එතකොට මේ සීලේ සමාදන් වෙනකොට ඒ චේතනාව තමයි එතන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. සීලෙන් වැළකුණ. එතකොට දසාංග සීලෙන් නම් දසාංග සීලයටත් මේ විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමනීර සීලය. ඊට පස්සේ මේ සීලය කියනකොට අපි තවදුරටත් යනවානේ චතුපාරිශුද්ධ සීලය. චතුපාරිශුද්ධ භික්ෂුන් වහන්සේලාගේ නම් චතුපාරිශුද්ධ සීලය. ඒ විදිහට ඒ සීලේ ස්වභාවය දකින්න. මේක ටිකක් දිග වැඩි. ඒ සීලය යනකොට අපි දන්නවා පංච සීලය, අටාංග උපෝසත සීලය, දස සීලය සහ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන ඒ සීල් ඒ උපරිම අවස්ථාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. නැත්නම් චතුපාරිශුද්ධ සීලය තමයි උපරිම අවස්ථාව. චතුපාරිශුද්ධ සීලය කියනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය නිසීත සීලය සහ ආජීව පාරිශුද්ධය කියන ඒ සිල් හතරම එනවා උපරිම අවස්ථාව. ඒ අවස්ථාවත් මේකට අයිති. අපි සාමාන්‍යයෙන් සීලය කියනකොට අර පංච සීලය කතා කරේ අන්න හරි. උපෝසත කම්මං කତ୍වා තම් පච්චවෙක්කති කියන අනුවාදේ උපෝසත කර්මේ කරා උපෝසත සීල චේතනා ප්‍රදාන කාමාවචර කුසල චිත්තය. තම් පච්චවෙක්කති යනුවෙන් දැක්වෙන ප්‍රතිව්‍යාඛ්‍යා කරන කාමාවචර කුසලයට තමයි මේක අරමුණු වෙන්නේ. එතකොට මේක මේ සියල්ලම එකට අරගෙන දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං කତ୍වා තං කියනකොට මෙතන එන්නේ කාමාවචර කුසලය ඒක අරමුණු කරලා උපදවන්නේ
කාමාවචර කුසලයක්. දෙපැත්තම කාමාවචර කුසල. මං හිතන්නේ පැහැදිලි ඇති නේද? එතකොට මෙතනත් උපදින්නේ කාමාවචර මහා කුසලයක්. මෙතනත් එන්නේ කාමාවචර කුසලයක්මයි අරමුණු වෙන්නේ. මේ කාමාවචර කුසලයේ දාන චේතනාව. එතකොට සත්තු මැරීමෙන් වෙන්වීමේ චේතනාව, උපෝසත කර්ම කිරීමේ චේතනාව ආදී චේතනා සහගත මේ කුසල කර්මය. මේකේ ගැඹුරට යනකොට තමයි අර විදිහට දකින්න ඕන. ඒක ගැඹුර දකින්නකොට වැඩි වෙනවා නම් අපි මේ විදිහට දාමු. එතකොට ප්‍රත්‍ය කුසලයේ කාමාවචර කුසලයේ ප්‍රත්‍යඋත්පන්නේ කාමාවචර කුසලයේ. අපිට මං හිතන්නේ එතනින් එහාට අත දවසේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක දිගට කරමු. මුල ටික පිළිවෙලට යමු කියලා හිතුවේ. ඒකේ තියෙන ගැඹුර පෙන්වන්න. ඊට පස්සේ අපි ඉදිරියට යනකොට අපි මේ ඡේදයෙන් ඡේදයට යමු ඉක්මනට. එහෙම නැත්නම් අපි කතා කරපු ඒවට අමතරව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අහන්න. අපි 10යි 20ට විතර අවසන් කරන්න ඕන නිසා මේ ප ဋ ාණ ප්‍රකරණ සම්නේ මේ ටික කියවන්න. මේක ඊටාම සූක්ෂමව කියවන්න. මේ සූක්ෂමව කියනකොට ස්වාමින් වහන්සේ විස්තර කරලා තියෙනවා කොහොමද සිතක් උපදින්නේ. භවාංග සිතේ ඉඳන්ම ඉදිරියට ලියලා තියෙනවා. භවාංග සිත තිබුණා. භවාංග සිතෙන් භවාංග උපච්ඡේදයේ සිදු වුණා. ඊළඟට කොහොමද සිත් පරම්පරාව ඉපදුනේ කියන එක විස්තර කරගෙන යන්නේ. එතකොට මෙතන කියනවා පංචශීලයේ ගිහියන්ගේ නිත්‍ය සීලයයි, දස සීලයේ සාමණේරයන්ගේ නිත්‍ය සීලයයි, භික්ෂූන්ගේ චතුපාරිශුද්ධ සීලය විතරකුත් නෙවෙයි. භික්ෂුන් වහන්සේගේ එතකොට නිත්‍ය සීලයේ චතුපාරිශුද්ධ සීලය. චතුපාරිශුද්ධ සීලය කියනකොට මෙතන තියෙනවා ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන හතරම මෙතෙන්ට ඇතුළත් වෙනවා. ඊට අමතරව භික්ෂුන් වහන්සේලාට තියෙනවා විනය පිටකයේදී මහා වග්ගයේ සහ චුල්ල වග්ගයේදී පෙන්නන වත්පිළිවෙත්. වත්පිළිවෙත් කියන්නේ වත්පිළිවෙතයි මේ පාරිශුද්ධ සීලය අතර වෙනස මොකක්ද කියලා කටහට කියන්න පුළුවන්ද? සීලය කියන්නේ වත් නොකරයි කියලා පව් සිද්ධ වෙන්නේ. අන්න හරි. මේවා තියෙන්නේ නොකර පැත්තේ. නොකරන මේවා තියෙන්නේ බේරමණී ස්වභාවයෙන්. නොකල යුතු වුණාම තමයි එතන කුසලයේ එන්නේ. නොකල යුතු අපරාජිකාවෙන් වැළකිය යුතුය. ඒ වගේ පරාජිකා ආදී ඒවෙන් වැළකිය යුතුය කියලා වැළකීමේ සීලය. ඒකට කියනවා ඊළඟට වත්පිළිවෙත කියන්නේ කල යුතුය කියලා. අනුජානනාමි භික්ඛවේ කියලා කියනවා. මේක මෙතෙන්දී කල යුතුය. මේක තියෙන්නේ බොහෝ දුරට මහා වග්ගපාළියේ චුල්ල වග්ගපාළියේ පෙන්눔 කරනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් කොහොමද වත්පිළිවෙත් කළ යුත්තේ? කොහොමද තමන්ගේ උපාධ්‍යාය භික්ෂුන් වහන්සේට උපකාර කළ යුත්තේ? සිවුරු පිළිවෙල කළ යුත්තේ? ඇඳ ඇතිරි පිළිවෙල කළේ කියලා කාරණා විස්තර කරලා තියෙනවා. වත් පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර වගේ නේ. ආනාරි චාරික වාරිත්‍ර කියන්නේ මේ මුලින් කියපු එකට මේක චාරිත්‍ර කළ යුතු දෑ නොකළොත් ඒකෙන් ඒක අවතක් වෙනවා. අනේ විදිහට මේ කාරණේ ඊටාම දීර්ඝව සංග්‍රහ වෙන තැනක්. අපි එහෙමනම් අද දවසට අවසන් කරමු. ඊළඟ දවසේ අපි මේ ආරම්මන ප්‍රත්‍යේ මෙච්චර දුරට විස්තර කරන්න ඕනේ නැත්නම් ආරම්මන ප්‍රත්‍යේ අපි විභංග වාර වලින් ඉදිරියට කතා කරගෙන යමු. එහෙමනම් සමාවෙන්න ප්‍රශ්න නෙමෙයි සර්. සෙනසුරාදාට පට්ටන් සභාවට ආව පොත් ගන්න පුළුවන්ද සර්? පුළුවන්. මොනවද පොත් ගන්න ඕන? මේ පොත්ද?
ඔව් සර්. සෙනසුරාදාට පුළුවන්. සෙනසුරාදා සාමාන්‍යයෙන් එතන ඉන්නවා මේ ලේකම් මහත්මයා. ලේකම් මහත්මයාට කිව්වනම් මේ ගන්න පුළුවන් ප ဋ ාණ දේශනා සාරය ධරණී ප ဋ ාණ ප ဋ ාණ ධරණී ධාරණී. මේ පොත් දෙකම ගන්න දේශනා සාරයේ ඒක තවදුරටත් විස්තර කරලා තියෙනවා. මම මේ දේශනා සාරයෙන් විග්‍රහයට ගියේ නෑ. මේ පොත් ගන්න පුළුවන්. ප ဋ ාණ හොඳයි සර්. සභාවට. හොඳයි. හොඳයි. එහෙනම් අපි අද දවසට සාකච්ඡා වාරය අවසන් කරමු.